පුරපති විමන ජෝතිෂ්‍ය සේවය දස වසරක අත්දැකීම් සමගින් ඔබගේ අධ්‍යාපනය වෘත්තීය විවාහය සෞඛ්‍ය පිළිබඳව බටහිර ජෝතිෂ්‍ය හා වෛදික ජෝතිෂ්‍ය සිද්ධාන්ත ඇසුරෙන් සුබ මුහුර්ත සෑදීම වාස්තු විද්‍යාව නාමකරණය ජෝතිෂ්‍ය මනෝපදේශනය ව්‍යාපාර උපදේශනය ආදී සියලු සේවාවන් ඉතා විශිෂ්ටව හා විශ්වාසවන්තව ඔබගේ දෛවය වෙනස් කර දෙනු ලබන්නේ දෙස් විදෙස් ජනහදවත් දිනු ගෞරව සම්මානලාභී මුළු දිවයිනටම සාම විනිසුරු ප්‍රවීණ ජෝතිර්වේදී කසුන් ලක්ශ්‍රී දැන්මම තන්න WhatsApp 077 23 25 578 ආයිබෝවන් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා සුරපති විමන මගේ YouTube channel එක වෙතට. ඉතින් සියලු දෙනාම ඉතාමත් උනන්දුවෙන් බලන් ඉන්නේ ලබන්නා වූ නව වසර 2026 වසර කොයි ආකාරයටද තමන්ගේ ජීවිතයට බලපාන්නේ. එතකොට මේ ලග්න 12ට කොයි ආකාරයටද මේ බෑ තියෙන හැලහැප්පීම් ජයග්‍රහණ තමන් කොහොමද මේ අභියෝග වලට මුහුණ දෙන්න කියලා දැනගන්න. ඇත්තටම 2026 වසර කියන්නේ අපගේ සෞභාග්‍යමත්කම. එතකොට අපේ ඉදිරි වැඩ කටයුතු ආයෝජන ආදරය විවාහය දරුවෝ මේ සෞඛ්‍ය එතකොට අපගේ අධ්‍යාපනය මේ සෑම අංශයක්ම වෙනස් කරන බලවත් ග්‍රහචලන ගොඩක් තියෙන අවුරුද්දක්. ඇතරම දැන් සෙනසුරුගේ මහා චලනය රාහු කේතුගේ අභියෝග එතකොට බ්‍රහස්පතිගේ ආශිර්වාද එතකොට කුජගේ දඩබ්බර ගතිය එතකොට සිකුරුගේ ආලවන්ත ගතිය එතකොට බුධගේ බුද්ධිමත් භාවය ඒ වගේ ලග්න 12ටම බලපාන වසරක් තමයි මේ 2026 කියන්නේ. දැන් ඔබ මොන ලග්නයේ ඉපදුනත් ඒ ලග්නයට යම්කිසි පලාපලයක් තියෙනවා සාර්ථක වෙන ආකාරයක් තියෙනවා. ඉතින් ඒව දැනගන්න ගොඩාක් අය ආසාවෙන් ඉන්නවා. එතකොට මේ වීඩියෝ එකේදී මේ ලග්න 12ටම වෙනම මම පලාපල පැවසීමක් කරනවා. එතකොට මේ සූක්ෂම ග්‍රහ චලන ඔබගේ මනෝභාවයේ වෘත්තිය ආදායම ප්‍රේමය විවාහය තමන්ගේ මුදල් ලිපවීම වස්තුව ලැබීම වාසනාව සහ ජය අංකය එතකොට ඔබගේ වාසනාවන්ත පාට ඒ වගේම ඔබගේ අනාගතයට කොහොමද මේ අභියෝග වලට මුහුණ දෙන්නේ. එතකොට ඒ වගේ ලොකු විස්තරයක් මම ලග්නෙන් කියන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි සූදානම් වෙමු සියලු දෙනාම 2026 වසර මං කිසල කිව්වා වගේ අතීතයෙන් අනාගතයේ වෙත අලුත් දොරටුවක් විවෘත කරලා ජයග්‍රහී දොරටුවක් විවෘත කරන්න මම හැමෝටම සුබ ප්‍රාර්ථනා කරනවා. 2026 වසර සුබම සුබ ළඟා කරගන්න පුළුවන් නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේෂ ලග්න හිමි ඔබගේ 2026 වසර ආරම්භ වන්නේ ඇත්තටම ඉතාමත් හොඳ ග්‍රහ රටාවක් සමග. ඔබගේ ලග්නාධිපති කුජ 9 වැනි භාවයේ බුධ සිකුරු රවි සමගද සඳු දෙවැන්නේද ගුරු වක්‍ර වී 3 වැන්නේද කේතු 5 වැන්නේද රාහුට හොඳම ස්ථානයක් වෙන 11 වැන්නේද සෙනසුරු 12 වැන්නේද ගෝචර කරමින් තමයි මේ වර්ෂය ආරම්භ වෙන්නේ. ඉතින් මේක හොඳ ග්‍රහ සිතීමක් විදිහට සලකන්න පුළුවන් මේෂ ලග්න හිමියන්ට. මොකද පසුගිය කාලේ මේෂ ලග්න හිමියන් තරමක් පීඩාකාරී තත්වයක හිටියා මුදල් පැත්තෙන්. එතකොට පවුල් ආරවුල් ඇති වෙලා යම් ගැටලු ගොඩාක් වෙලා හිටියා. නමුත් දැන් ඔන්න ඔබ ටිකක් මේ අවුරුද්ද දැන් ඔබට දැනටමත් වෙනස තේරෙනවා ඇති. මේ අවුරුද්ද අවසානයේ වෙන විට ඔබ යම්කිසි විදියට පොඩ්ඩක් ඔලුව උස්සන්න ඔබට වාසනාවක් ශක්තියක් දැන් දීලා තියෙනවා. ඉතින් 2026 වසරේදී එසවීම තව තවත් දියුණු කරගන්න පුළුවන් තත්වයක් තමයි මේ වර්ෂ ආරම්භක ග්‍රහ රටාවෙන් අපිට පේන්නේ. ඉතින් ධනය ගැන කතා කරොත් එහෙම ඇත්තටම Tamanට සල්ලි ටිකක් නම් හම්බ වෙනවා. කොහෙන් හරි සල්ලි ටිකක් හම්බ වෙන වෙළඳ ව්‍යාපාර වලින් තමන්ගේ නොවන සල්ලි ඒ කියන්නේ කොහෙන් හරි හම්බ වෙනවා කියලා කියන්නේ මොකක් හරි තමන්ගේ ආයෝජනය කරලා තිබ්බ එකක් මෙතෙක්කල් හරිනෝ ගිල්ලා තිබ්බ එකක් ඒ කියන්නේ අර ඉඩමක් විකුණන්න දාලා තිබ්බ මෙතෙක්කල් විකුණුන්නේ නැහැ. හරි ඒ වගේ හිතාගන්න බැරි තැනකින් ඔය බිරිඳගේ පාර්ශවයේ පැත්තෙන් හරි මොකක් මාරි හේතුවක් නිසා මුදල් ටිකක් හම්බ වෙනවා. ඒතකොට ටිකක් ධනය ගලාගෙන එන්න පුළුවන්. ඒ කියන්නේ ධනය එක්රැස් කරගන්න පුළුවන්. ඒතකොට ධනය එක්රැස් කරගන්න ආසාවකුත් ඇති වෙන කාලයක්. හැබැයි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. හොඳට කල්පනා කරන්න ඕනේ මේ දැන් මේ සල්ලි එන වෙලාව මොකද රාහුත් 11 වෙනි ගමන් කරන්නේ
ඒ නිසා ඔබ මේ අධික වේදම් වෙන ගතියක් පෙන්නුම් කරන මුදල්වල. ඒ කියන්නේ ඔබ අත්‍යවශ්‍ය දේට වේදම් කරන්නේ අනවශ්‍ය දේවල් වලට තමයි මුදල් වේදම් කරන්න බලන්නේ. සල්ලි හම්බෙනවා. ඉතින් අර අත්‍යවශ්‍ය දේ සඳහා පොඩ්ඩක් ඉතින් අර පොඩි ලෝභ ගතියක් තමන්ගේ හිත ඇතුලෙන් එනවා. නමුත් එහෙම වේදම් නොකර ඉන්න එපා. අත්‍යවශ්‍ය දේවල් වලට වේදම් කරන්න. අනවශ්‍ය දේවල් වලට වේදම් කිරීම අඩු කරන්න. මුදල් ටික ඉතාමත් මේ පරිස්සමෙන් එකතු කරගන්න තමයි මේ අවුරුද්ද ඔබට තියෙන දෙන්න පුළුවන් හොඳ උපදෙස. ඇත්තටම දැන් රැකියාවල් එහෙම කරනවා නම් තමන් දැන් සිටින තනතුරු වලින් ඉහළට යන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තනතුරු වෙනස් වීමත් සමගම ස්ථාන මාරු වගේ දේවල්වත් රැකියා කටයුතු සාර්ථක වෙන්න පුළුවන්. මොකද ඒක තමන්ට වෙන්නේ අයහපතක් නෙමෙයි. මේ මාරු වීමත් තමන්ට දෙන්නේ උසස් වීමක් සමගම. ඉතින් ඒ නිසා බලාපොරොත්තු නොවුණු විදිහට තමයි උසස් වීම ලැබෙන්නේ. උසස් වීම තෙකර මං කිව්වා වගේ මාරු වීම එහාට මෙහාටත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ ගැන තරම්ම කලබල වෙන්න එපා. මොකද තමන්ට හොඳක් වෙන්නේ මේ తాවකාලික වුණත් තමගේ ජීවිතේ පොඩි යම්කිසි වෙනසක් වෙන්නේ. මොකද රාහු ටිකක් ඇවිද්දෝනෝ. මොකද මේ අපි මේ සාමාන්‍ය වාර්ෂික පලාපලයක් කියන්නේ ගුරු ග්‍රහයාගෙන් සෙනසුරුගෙන් රාහු කේතුගෙන්. දැන් අනිත් ග්‍රහයන්ගෙන් මාසික ඵල දිනඵලනේ කතා කරන්නේ. ඒතර පොදුවේ මෙන්න මේ ග්‍රහ රටාවල් දිහා බැලුවාම ඔබට යම්කිසි විදිහකට ජීවිතයේ ඔලුව උස්ස ගන්න පුළුවන් වෙලාවක්. ඒතර විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒවත් අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. හැබැයි කොහෙ ගියත් ඇවිදින්න තමයි ගොඩක්ම ඉතින් කියන්නේ ඇවිදින්න වැඩි වෙනවා. රාහුගෙන් කරන්නේ ඒකනේ වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ඉතින් සාමාන්‍ය ජීවිතය ගත්තත් ඉතින් යාළුවෝ අතරේ හොඳ සම්බන්ධතා ගොඩ නැගෙනවා. අලුත් මිතුරු හම්බෙනවා. ඒතර උදව් උපකාර හම්බෙනවා. නමුත් යම් යාළුවෝ නිසා පොඩි හිතේ කනස්සලු ගතියක් ඇති වෙන්න පුළුවන්. එතකොට සහෝදර සහෝදරියෝ සමගත් පොඩි යමනාපකම් ඇති වෙන්න පොඩ්ඩක් හැකියාවක් තියෙනවා මේ අවුරුද්දේ. ඒ නිසා බොහොම පරිස්සමෙන් තමන්ගේ වචන කතා කරන දේවල් ප්‍රවේශම්ව කතා කරන්න. ඉතින් සොර සතුරු කරදර නම් මොකුත් එහෙම ලොකුවට නැහැ. නමුත් පොඩි බියක් වගේ හිතේ ඇති වෙනවා. මේ සතුරු කරදරයක් මට ඇති වෙයි. මොකද දැන් ඔයාලට සල්ලිත් හම්බෙනවනේ මේ ASCII. ඉතින් අර සල්ලි ලැබෙනකොට එහෙම ටිකක් පොඩි බයකුත් ඇති වෙනවා. ඉතින් දැන් ඉස්සරහට ඔය දැන් කෘෂිකර්මාන්තයේ ඒ වගේ නියැලෙන බලාපොරොත්තු වෙලා ඉන්නවා නම් ඒවෙන් හොඳ ලාභදායී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මොකද ඔය දැන් ග්‍රීන් හවුස් එකක් වගේ දෙයක් පටන් ගන්නවා නම් ඔන්න මේෂ ලග්න හිමියන්ට හොඳයි. මොකද මහ පොළොවෙන් ලැබෙන දේවල් වලින් ඔබට යම්කිසි විදිහකින් ලොකු ලාභයක් ගන්න පුළුවන්. ඒ වගේම මේෂ ලග්න හිමියන්ට අලුතෙන් ඉඩ කඩම් ගන්නත් අවස්ථාව ලැබෙනවා. ඒව සංවර්ධනය කරලා අලුත් ව්‍යාපෘති කරන්න. ඒ වගේ දේවල් වලට හිත එන ආවොත් අනිවාර්යයෙන්ම කරන්න. මොකද මේ තමන්ට අනිවාර්යයෙන්ම මේ වගේ දේවල් වලින් ගොඩාක් ලැබීමක් මේ වෙලාවේ පෙන්눔 කරනවා. ඉතින් මේ වෙලාවේ පුළුවන් තරම් ඔය මේ 2020 වර්ෂයේ ලබනවත් එක්කම පොඩ්ඩක් ඔය පින් අතේ පැත්තත් වැඩියෙන් කරන්න. ඔය මරණයට කැප වූ සතුන් ඉන්නවනම් නිදහස් කරන්න, විශේෂයෙන් ගවයන්. එතකොට මරන්න ඉන්න ඔය කුකුල්ලෝ එහෙම ඉන්නෝ. ඒවත් නිදහස් කරන්න පුළුවන්. ඔබගේ අතේ තියෙන මුදලේ හැටියට පුළුවන් නම් මේ වර්ෂය ආරම්භ වෙනවත් සමගම මරණයට කැප වූ සතෙකුට අබේදානය ලබා දෙන්න. එතකොට මේ ඔබට මේ වර්ෂය ඇතුළත තියෙන යම් තව කරදර එන්න තියෙනවා නම් ඒවා ගොඩාක් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම රත්තරන් ටිකක් ඔන්න එකතු කරගන්න පුළුවන් කාලයක්. රන් රිදී මුතු මැණික් මිලදී ගන්න. එතකොට ඒවා ලොකු ලාභයක් ගන්න පුළුවන්. ඒවා නැවත අලෙවි කිරීමෙන්. ඒ වගේම මම කිව්වා වගේ පදිංචිය වෙනස් වෙන්න ඉඩකඩ ගොඩක් තියෙනවා. රැකියාව වෙනස් වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ කියන්නේ ගම රට අතෑරලා යන්න වෙනසක් තියෙනවා. ඒ කියන්නේ මම කිව්වේ ඒකයි පොඩ්ඩක් රාහුගෙන් ඇවිත් දවනෝ කියලා කිව්වේ. හැබැයි හැමදේම වෙන්නේ හොඳට. තමන්ගේ දියුණුව පිණිස. ඉතින් අධ්‍යාපනය ගත්තත්, අධ්‍යාපනය පැත්තෙන් දරුවෝ ගත්තත්, අධ්‍යාපන කටයුතු, සංගීතය, ඒ ශාස්ත්‍රයක් මොන හරි ඉගෙන ගන්නවා නම් ඒවා සෑහෙන පිහිටනවා. ඒ කියන්නේ පරණ දේවල්, ඉතිහාසය වගේ දේවල් ඉගෙන ගන්නවා නම් ගොඩාක්ම හොඳයි. ඒ වගේම ටිකක් ඔය දැන් තරඟ විභාග ආදියට මුණ දෙන්න තියෙනවා නම් ඉස්සරහට තවත් ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා. නැත්තම් දැන් මහන්සි වුණ නැත්තම් ටිකක් ප්‍රයෝජනයක් ගන්න අමාරුයි. ඉතින් ඒ වගේම අසනීප තත්ත්ව ගැන කතා කරොත් එහෙම පොඩ්ඩක් ඔය කාංසාව ගතිය පොඩ්ඩක් ඇති වෙනවා. මොකද දැන් ටිකක් මහන්සි වෙන ගතිය වැඩි නිසා. ඒ නිසා දත් රෝග, ඇස් සහ ඉතර උදරේ රෝග ඇති වෙන්න පුළුවන්. ඒතර මේ ඒ කියන්නේ හොඳට يعني ඒකට හේතු වෙන්නේ يعني හොඳ ආහාර පාන ගන්න හම්බෙන්නේ නැහැ.
ඔගුල්ලෝ නිතරම කල්පනා කරන්න දැන් කලබල වෙනවා දැන් ඉස්සරහට ටිකක් වැඩ වැඩි වෙනවා දුවන්න පයින්න වෙනවා හෙට මෙහෙට ඇවිදින්න වෙනවා එතකොට ආහාර රටාවත් පොඩ්ඩක් ඒකම හොඳට තියාගන්න. ඒ නිසා නැත්තම් ලෙඩවීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ මේ එක ඉන්ෆෙක්ෂන් නැති වෙන්න පුළුවන් ආහාර ආසාදනය වෙන්න පුළුවන්. එතකොට ශරීරයේ ලප කැලල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ශරීර සෞඛ්‍ය මධ්‍යම මට්ටමේ තියන් යන්න පුළුවන්. නමුත් මේ අර මම එකයි ඔබගේ කලබලකාරීත්වය නිසා යම් දේවල් ඇති වුණොත් නිතර රෝහල් ගත වෙන්න පව හැකියාව තියෙනවා. එතකොට සෙම ඒ වගේ රෝග මේ ටිකක් බහුල වෙලා ඇඟේ පොඩ්ඩක් පිට ඇවිස්සලා එහෙම වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මේ කියපු කාරණා ගැන ටිකක් වැඩි සැලකිල්ලක් දක්වන්න සීලොම් මේෂ ලග්න හිමියන්. එතකොට ඔබට සුබ දවස් වෙන්නේ ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා. එතකොට නව වසරේ ඔබගේ හොඳ වර්ණය, සුබ වර්ණය රතු පාට, නිල් පාට. එතකොට සුබ අංක වෙන්නේ ඔබගේ 9 7 5 4 2 1. එතකොට ඔබට මේ නව වසරේ සුබ මැණික් පළඳිනවා නම් රතු කොරල්, රතු මැණික් වගේ දේවල් පළඳින්න පුළුවන්. ඉතින් සියලුම මේෂ ලග්න හිමියන්ට මම සුබ පතනවා. මොකද මේක බොහොම සහනදායී වර්ෂයක් ඔබට මේ ග්‍රහ පිහිටීමත් එක්ක සලකා බලනකොට. ඉතින් මේ සියලුම දේවල් මේ මම කියපු දේවල් හොඳට හිතට අරගෙන මේ 2026 වර්ෂයේ ජයග්‍රහණය කරන්න පුළුවන් හොඳ ෆවුන්ඩේෂන් එකක් දාගන්න මම සියලුම මේෂ ලග්න හිමියන්ට සුබ පතනවා. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නය ඔබට මේ 2026 වර්ෂයේ ආරම්භ වනවා සමගම ඔබගේ ග්‍රහසිතියම වෙන්නේ ඔබගේ ලග්නාධිපති සිකුරු 8 වෙනි භාවයේ රවි කුජ සහ බුධ සමග සංයෝග වෙලා එතකොට චන්ද්‍රයා ලග්නේ, ගුරු වක්‍ර වෙලා 2 වෙන්නේ, කේතු 4 වෙන්නේ, රාහු 10 වෙන්නේ, සෙනසුරු 11 වෙන්නේ ගෝචර කරමින් තමයි මේ වර්ෂය ඔබගේ ආරම්භ වෙන්නේ. ඉතින් මේකත් යම් කිසි විදියක සැලකිය යුතු මට්ටමේ හොඳ ග්‍රහ පීඨීමක් කියලා කතා කරන්න පුළුවන්. හැබැයි ටිකක් මහන්සි වෙන තරමට තමයි මේ අවුරුද්ද ඔබට ප්‍රතිඵල වැඩි වෙන්නේ. ඒ කියන්නේ ප්‍රතිඵල ලැබෙනවා. දැන් අර සමහර ලග්න වලට තියෙනවානේ ටිකක් වැඩියෙන් අඩුවෙන් මහන්සි වුණත් අර මුදල් ලැබීම. දැන් ඔබට එහෙම නෙමෙයි තියෙන්නේ. වෘෂභ ලග්න හිමියන්ට ටිකක් මහන්සි වෙන්න ඕනේ. මහන්සියේ තරමට දෙගුණයක් විතර, තුන් ගුණයක් විතර ආදායම ලැබෙනවා. ඒතර ඒ වගේම තමයි ඔබ මෙතෙක් කල් කරන් ආපු ව්‍යාපාර තව ටිකක් සාධාරණව කරන්න ඔබට හිතෙනවා. ඒ කියන්නේ මොන හරිම අපි හිතමු ඔබ දැන් ව්‍යාපාරයක් කරනකොට අපිට 100%ක්ම සර්ව සාධාරණව කරන්න බෑ. අපිට යම් කිසි විදිහකින් ලාභයක් ලබන්න විවිධ උපක්‍රමශීලීව කටයුතු කරන්න වෙනවා. හිතට එකග නොවන දේවල් කරන්න වෙනවා. නමුත් දැන් ඔබ ව්‍යාපාරිකයෙක් නම් ඔන්න ඔබට හිතෙනවා මේක මීට වඩා ටිකක් හොඳ විදිහට කරන්න හොඳයි, මිනිස්සුන්ගේ පැත්ත ගැන හිතලා කරන්න හොඳයි, පවුනේ මිනිස්සු මොන වුණත් කියලා ඒ වගේ ටිකක් අර යහපත් චේතනාවක් ඇති වෙනවා කරන ව්‍යාපාරය සම්බන්ධව සහ අලුතෙන් ව්‍යාපාර කරද්දී ඒ සිතුවිල්ල මත ඔබට කරන්න හිතෙනවා. ඉතින් ඒ නිසා ඔබට ටිකක් ආධ්‍යාත්මික පැත්තෙන් ටිකක් අර දියුණුවක් ගන්න පුළුවන් කාලයක්. ඒ වගේම තමයි ව්‍යාපාරවලත් අර හොඳ පැත්තෙන් ව්‍යාපාර කරනකොට හොඳ ආදායමක් හම්බ වෙනවා. එතකොට හැබැයි ටිකක් ආදායම් හම්බ වෙනෝගේ ටිකක් මසුරු වෙන කාලයක් කියලා කියන්නත් පුළුවන්. මසුරු වෙනවා කියන්නේ අර පරිස්සම ගැන වැඩියෙන් හිතනවා. ඇයි දැන් මහන්සිරෙන් සල්ලි හොයන්නේ? මහන්සිර සල්ලි හොයද්දි වෙනද නම් ටිකක් ඔය එහෙම අතපය දිගාරල වීදම් කරායට දැන් පොඩ්ඩක් ආයි පොඩ්ඩක් ටිකක් අර මසුරු වගේ වෙනවා. ටිකක් අර පරිස්සම වැඩි වෙන නිසා. ඒත් කමන්නේ ඒක හොඳයි. ටිකක් තමන් අවශ්‍ය දෙයට වීදම් කරන්න, අනවශ්‍ය දේවල් වලට වැඩි වීදම් කරන්න එපා. මුදල් ටිකක් එකතු කරගන්න. හැබැයි මුදල් ලැබීම සම්බන්ධව නම් ලොකු ගැටලුවක් නැහැ. ඔබට මුදල් පැත්තෙන් නම් ටිකක් මේ හොඳ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් රැකිරක්ෂා ගැන කතා කරොත් එහෙම රැකිරක්ෂා ගැන නම් යම් කිසි විදිහකින් පොඩි වෙනස් වීමක් වගේ වෙන්න පුළුවන්. විශේෂයෙන් තමන්ගේ යටතේ ඉන්න සේවකයෝන්ගෙන් ටිකක් විතරක්ම සහනදායී තත්ත්වයක් තමන්ට එන්නේ නැහැ. එතකොට රැකියාව නිසා පොඩ්ඩක් සිතට කනස්සලු ස්වභාවයක් එනවා. ඉහළ නිලධාරීන්ගෙන් පිළිබඳව සහ තමන්ගේ යටතේ ඉන්න අයගෙන්. ඉතින් වැඩක් නැති දේවල් වලට ටිකක් කාලය යොමු කරන්න වෙනවා. ඉතින් අර මේ වෙලාවේ පොඩ්ඩක් හොඳ ඉවසීමෙන් කටයුතු කරන්න. මොකද රැකියා ස්ථානයේ රාහු ගමන් කරන නිසා තමන්ගේ ඔළුවට දෙන ප්‍රෙෂර් එක වැඩි. අයක කිව්වේ පහළ සේවකයන්ගෝ ඉහළ නිලධාරීන්ගෙන් තමන්ට එන පීඩනය වැඩි වෙනවා. අර්ධර බාධක වැඩි වෙනවා රැකියාව ඇතුළත. රැකියාවේ වෙනසක් වෙනවා. මාරුවීමක් එන්න පුළුවන්.
රැකියාව අහිමීමක් වගේ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඒක කල්පනා කරලා මේ වෙලාවේ හොඳ බුද්ධිමත් තීරණ ගන්න. එකපාරටම ජොබ් එකකින් අයින් වෙන්න හිතුනොත් එකපාරටම අයින් වෙන්න එපා. වෙන තැනක් හොයාගෙන හරියට ඒක ඒ තැන අඩිය තියන්න පුළුවන් විදිහට තැන හදාගෙන විතරක් අයින් වෙන්න. මොකද දැන් ඔබට ටිකක් අර කාර්ය බහුලව වෙනවා. සමහරක් වෙලාවට වෙනදට වඩා කරන රස්සාවේ වැඩ වැඩි කරන්න පුළුවන්. ඇවිදින්න අපි ඔෆිස් එකේ වැඩ කරන ෆීල්ඩ් එකත් එක්ක තව මේ වැඩ කරන්න වෙනවා. ඒ වගේ විදේශගත වෙලා ඉන්නවා නම් තව ටිකක් වැඩ වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මේ කාල සීමාව චුට්ටක් රැකියාව ගැන ගත්තොත් එහෙම ටිකක් මේ මම කියපු තත්ත්වය ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒ අස්සෙම ඔබගේ දැන් ජීවිතය ගැන කතා කරොත් එහෙම ටිකක් ආධ්‍යාත්මික ජීවිතයකට මුල පුරන්න හොඳ අවුරුද්දක් මේක. ඉතින් ඔබ රජයේ සේවකයෙක් නම් රජයේ සම්බන්ධව වැඩ කරන කෙනෙක් නම් ඔන්න ඔබට ටිකක් මම එකක ආදායම හොඳට හම්බ වෙනවා කියලා කිව්වේ මහන්සි වෙන තරමට රාජ්‍ය සේවකයෙක් නම් හෝ රජයේ සම්බන්ධව කොන්ත්‍රාත් හරි ව්‍යාපෘති හරි මොනවා හරි කරනවා නම් ඔන්න හොඳ ආදායමක් ගන්න පුළුවන් කාර්යයක්. ඒ වගේම තමන්ගේ යහළු මිත්‍රයෝ ආශ්‍රය කරද්දී හරි කල්පනාවෙන් ආශ්‍රය කරන්න. සහෝදර සහෝදරියෝ දෙක කතා කරද්දී හරි පරිස්සමෙන් කතා කරන්න. මොකද මේ ටිකේ පොඩ්ඩක් ඒ අයත් එක්ක යම් යම් මනාපකම් ඇති වෙන්න පුළුවන් කාලයක්. එතකොට මම කිව්වා වගේ විවාහක නම් දූ දරුවන්ගෙන් බිරියකින් ටිකක් తాවකාලිකව වෙන් වෙලා ඉන්න වෙන කාලයක්. ඒකයි මම කිව්වා රැකියාවත් සමගම ඒ වෙනස් වීම වෙන්න පුළුවන්. සමහර විදේශගත රැකියාවකට යන්න පුළුවන්. නැත්තම් ඉන්න ප්‍රදේශයෙන් පිටත් ස්ථානයකට රැකියාවකට යනවත් එක්කම ගෙදරින් ටිකක් ඈත් වීමක් විය හැකියි. ඒ නිසා ඔබ ඒ දේවල් වලට මුහුණ දෙන්න බලාගෙන තමයි මේ අවුරුද්දට සූදානම් වෙන්නේ. ඉතින් මේක මෙහෙම දෙයක් තියෙනවා. දැන් චන්ද්‍රයත් ඔබගේ පළවෙනි භාවයේ යන නිසා ඔබගේ ප්‍රියමනාප ගතිය වැඩි. අර වෙනදට වඩා මිනිස්සුන්ගේ තියෙන අර ඔබගේ ප්‍රියමනාප ගතිය වැඩි නිසා අලුත් ව්‍යාපාරයකට අපි අලුත් ස්ථානයකට ගියත් ඔබට අර ඔබගේ ප්‍රියමනාපකම නිසාම මිනිස්සු ඔබට උදව් කරනවා. ඉතින් ඔබට යම්කිසි විදිහකින් අර උදව් කරන්න සහ අර ශක්තියක් වෙන්න පෙළඹෙනවා අලුත් රැකියා ස්ථානයේ හරි. ඉතින් ඒ වගේම ටිකක් හරි මීට වඩා හොඳට කල්පනා කරන්න ඕනේ. මොකද මේ ලග්නාධිපති සිකුරු අටවැන්නේ යන නිසා ටිකක් Tamanට යහපත් සම්බන්ධතාව වගේ දේවල් ගොඩනගන්න පුළුවන්. ඉතින් ජීවිතේ මම හැමදාම කියන එකක් තමයි අපි වැරදි දේවල් කරන්න ඕනේ නැහැ. මොකද අපි වැරදි දේවල් කරන්න අපිට තව කර්ම රැස් වෙන එකයි වෙන්නේ. මොකද මේ ජ්‍යොතිෂිනුත් අපි කතා කරන්නේ කර්මය ගැන කතා කරන්නේ. ඉතින් මේ න්‍යාම ධර්ම වලින් එකක් තමයි කර්මය. ඉතින් මේ ජ්‍යොතිෂය අපි කතා කරන්නේ තමන් කරපු හොඳ නරක කොයි ආකාරයට විපාක දෙන්න කියලා ඉවරලා. ඒ නිසා තමන්ට අර මේ ප්‍රදේශ වෙනස් වීමත් සමග රැකියාව වෙනස් වීමත් සමග විවිධ නරක සම්බන්ධතා අයහපත් සම්බන්ධතා ගොඩනගන්න පුළුවන්. ඒවා ගැහැණු වෙන්න පුළුවන්, පිරිමි වෙන්න පුළුවන්. ඒ නිසා තමන් බුද්ධිමත්ව කටයුතු කරන්න. මේ වෙලාවේ තමන්ට ආදායම ලැබෙනවා වගේම අනවශ්‍ය දේවලුත් ලැබෙන්න පුළුවන්. ඒ නිසා ඒවත් හොඳට කල්පනා කරලා තමන්ගේ ජීවිතයට අනවශ්‍ය බර අනවශ්‍ය කරදර ගන්න එපා. ඉතින් ඒ වගේ දේවල් පොඩ්ඩක් හිතට අරන් වැඩ කරන්න. එතකොට මේ කාලේ විවාහයටත් හොඳයි. මොකද මේ කාලේ විවාහවත් හොඳ කීකරු බිරිඳක්, හොඳ ප්‍රියමනාප බිරිඳක් හම්බ වෙනවා. ඉතින් නමුත් හැබැයි මේ කාලේ මොකද මේ සිකුරු අටවැන්නේ ගමන් කරන නිසා විවාහ වෙනකොට අනිවාර්යයෙන්ම හොඳට කේන්දර පරීක්ෂා කරලා පොරොන්දම් ගලපලා සහ විවාහ වෙනවා නම් විවාහ වෙන්න අපේක්ෂාවෙන් ඉන්නොත් ලබන අවුරුද්දේ වෘෂභ ලග්න හිමියෝ විශේෂයෙන් පත්තිනි මෑණියන්ට බාරහාර වෙලා තමන්ගේ ඉදිරි හොඳ සහකරුවෙක් හෝ සහකාරියක් හොඳට හම්බෙන්න මේ විවාහය ආරක්ෂා කරලා දෙන්න කියලා පත්තිනි මෑණිය වෙනුවෙන් පූජාවල් පවත්වලා ඒ වගේ ටිකක් අර යම්කිසි විදියකින් තමන්ගේ ශක්තිමත් භාවයක් ඇති කරගෙන ආධ්‍යාත්මික පැත්තෙන් ශක්තිමත් භාවයක් ඇති කරගෙන කටයුතු කරන්න. ඉතින් ඒ වගේම තව කියන්න කැමති අධ්‍යාපනය ගැන කතා කරොත් දූ දරුවන්ගේ ඉතින් චිත්‍ර කලාව, සංගීතය, නාට්‍ය, සෞන්දර්ය විෂයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න ඇති වෙන හිතේ කැමැත්තක් ඇති වෙන කාලයක්, ප්‍රියතාවයක් ඇති වෙන කාලයක්. ඒතර අධ්‍යාපන කටයුතු ගත්තොත් එහෙම දරුවන්ගේ අධ්‍යාපනයේ හොඳ වර්ධනයක් පෙන්වුම් කරන අවුරුද්දක්. විශේෂයෙන් ගණිතය, ඒතර ඉලෙක්ට්‍රොනික ඒ වගේ වැඩ කරන දරුවෝ, පරිගණක IT පැත්ත ගැන ඉගෙන ගන්න දරුවෝ, අලුත් දේවල් ඉගෙන ගන්න දරුවන්ට හොඳ හැකියාවන් වර්ධනය වෙන කාලයක් කියන්න පුළුවන් මේ අවුරුද්ද. ඉතින් ඇත්තටම ඔය කියන්නේ සමස්තයක් වශයෙන් ගත්තොත් එහෙම අධ්‍යාපනයේ පැත්තේ හොඳ ධනාත්මක අවදිවීමක් හිත තුළ ඇති වෙන කාලයක් දරුවන්ගේ. ඉතින් දරුවන්ට හොඳයි මේ කාලේ. ඉතින් රැකියාවල් කරන අයට, ව්‍යාපාර කරන අයට තමයි ටිකක් විතර ඔය රැකියා ආශ්‍රිතව ගැටලු ටිකක් ඇති වෙන්නේ. ඉතින් ඒ වගේම සෙනසුරු 12 වෙනි ගමන් කරන බැවින් ඔබට
හැකිනම් ගොඩක් ආරෝග්‍ය ශාලාවල ඉන්න අයට බෙහෙත් ඖෂධ ලබා දෙන්න, ඒ වගේ බන්ධනාගාරවල ඉන්න අයට මොනහරි නිදහස් කරන්න පුළුවන් නම් ඒ වගේ දේවල්, සතුන්ට අබේදානය දෙන්න පුළුවන්, විශේෂයෙන් කූඩු කර ඇති සතුන් නිදහස් කරන්න පුළුවන් නම් ඔබගේ අතින් මේ වගේ දේවල් කරන්න. මොකද ඒව කරන්න කරොත් ඔබට මේ වගේ තියෙන වෙලාවල් වලට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. අනාගතයේ මොනහරි ඔබට කරදරයක් වෙන්න තියෙනවා අවම කරගන්න පුළුවන්. ඉතින් මේ පොදු පලාපලයක්. ඉතින් මේක ඇතුලේ ඔබගේ ජන්ම පත්‍රයට, ඔබගේ උප්පත්ති ජන්ම පත්‍රයට අනුව මීට වඩා මේ ප්‍රතිඵල අඩු වැඩි වශයෙන් වෙන්න පුළුවන් තමන්ගේ උප්පත්ති ග්‍රහ බලය අනුව. ඉතින් ඒකට පුද්ගලික කේන්ද්‍ර පරීක්ෂාවකින් තමයි හරියටම ඔබගේ වෙන් වූ අවුරුද්ද මොකක්ද කියන එක. මොකද මේක පොදු පලාපලයක්. ඉතින් අපි අසනීප තත්ත්ව ගැන කතා කරොත් එහෙම, එතකොට දත් රෝග ඇති වෙන්න පුළුවන්, ඇස් සහ බඩේ අමාරු, එතකොට අයහපත් සෞඛ්‍ය පුරුදු නිසා ඇති වෙන රෝග. අයහපත් සෞඛ්‍ය පුරුදු කියන්නේ එතකොට ඔබ කන ආහාර රටාව අධික තෙල් සහිත දේවල් ගන්නවා නම්, එතකොට ඒ වගේ දේවල් තමයි ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට සෙම් ගතිය අධික වෙන කාලයක් මේක. ටිකක් කැස්සක් වැඩිපුර හැදේ. ඉතින් ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ටිකක් කල්පවතින කැස්සක් තියෙන්න පුළුවන්. ඉතින් පොඩි ළමයින්ගේ අධ්‍යාපනයේ පැත්තේ හොඳ වෙනවා වගේම ටිකක් අර අසනීප ගති ඇති වෙන්නත් පුළුවන්. විශේෂයෙන් නිින්දට බාධා වෙන දේවල් වෙන්න පුළුවන්. හරියට නිින්ද යන්නේ නැහැ රැයට. ඉතින් පොඩි ආතතියක් එනවා මේ කාලේ. ඒක නිසා තමයි නිින්ද යන්නේ නැත්තේ. අර මම කිව්වේ යම් ගැටලු ටිකක් ඇති වෙනවා කියලා රැකියාව සම්බන්ධව. ඉතින් ඒ නිසා විශේෂයෙන් ප්‍රජනක පද්ධතිය තමන්ගේ සම්බන්ධව රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒතර මුත්‍රා රෝග, ඒතර ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධ ගැටලු, මේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒතර කල්තිය මොන හරි දෙයක් දැනනකොට ඒවට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න. එතකොට ඔබගේ සුබ දවස් වෙන්නේ බදාදා, සිකුරාදා, ඉරිදා. මොන හරි සුබ දෙයක් පටන් ගන්නවා නම් ඒ දවස් තුන හොඳයි. ඒතර සුබ වර්ණය සුදු පාට, එතකොට ක්‍රීම් පාට, අයිවරි. එතකොට ඔබගේ සුබ අංකය මේ වසරේ අංක 6. ඔබට පළදිනවා නම් සුදුසු මැණික් තමයි මේ අවුරුද්දේ දියමන්ති සහ සුදු මැණික්. ඉතින් මේ අහපු සහ මම දැන් කියපු දේවල් පිළිපැදලා 2026 වර්ෂයේ සාර්ථකම අවුරුද්දක් කරගන්න කියලා වෙලා මම සියලුම වෘෂභ ලග්න හිමියන්ට ප්‍රාර්ථනා කරනවා. මිථුන ලග්නය. මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති බුධ, රවි, සිකුරු සහ කුජ සමග යෝග වෙලා 7 වෙන්නේද, ගුරු වක්‍ර වී ලග්නයේද, කේතු 3 වෙන්නේද, රාහු 9 වෙන්නේද, සෙනසුරු 10 වෙන්නේද, සඳු 12 වෙන්නේද ගෝචර කරමින් තමයි මේ 2026 වර්ෂය ආරම්භ වෙන්නේ. ඉතින් මේක යම්කිසි විදිහකින් ආශිර්වාදාත්මක වර්ෂයක් කියලා අපිට මිථුන ලග්න හිමියන්ට කියන්න පුළුවන්. මොකද ඔබගේ කර්මස්ථානයේ සෙනසුරු ග්‍රහය ගමන් කරනවා. ඉතින් විශේෂයෙන් ඔබ මෙතෙක්කල් ආධ්‍යාත්මික පැත්තට යොමු වෙලා හිටියේ නැත්නම් ඔන්න ටික ටික ඔබව ආධ්‍යාත්මික තලයකට ගෙනියන්න මේ වර්ෂය හොඳ වර්ෂයක් වෙනවා ඔබට. මොකද මේ සෙනසුරුගේ මේ පිහිටීම සහ අනිරුද්ධ ග්‍රහයන්ගේ පිහිටීම බැලුවාම ඔබට ටිකක් අර ඒ ජීවිතයේ ටිකක් වෙනස්ම සිතුවිලි ඇති වෙනවා. දැන් මෙතෙක්කල් ඔබ බොහොම විනෝදකාමී ලස්සන ජීවිතයක් ගෙවුවා නම් දැන් ඔබට ඒවැ යම්කිසි ආදීනව තේරෙන්න ගන්නවා. දැන් මේ කරපු වැඩේ වැරදි, මේ දැන් කරා ඇති, දැන් ටිකක් වෙනස් වෙන්න ඕනේ, දැන් පොඩ්ඩක් ආධ්‍යාත්මික තලයට යන්න ඕනේ, මේව ගැන හිතන්න ඕනේ, දාන මාන දෙන්න ඕනේ, වෙඩිහිටියන්ට සලකන්න ඕනේ, සත්තුන්ට ආහාර පාන දෙන්න ඕනේ. අර ඒ වගේ සිතුවිලි පහළ වෙන්න ගන්නවා. ඇත්තට මේක හොඳ අවස්ථාවක්. ඉතින් ඔබට ඒව දැනනකොට ඒව ක්‍රියාවට නංවන්න, ඒ පින් අතේ කටයුතු කරන්න, නිවස ස්වාමීන් වහන්සේලා වඩම්මන සාංගික දානයක් දීලා මාර්ගීය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේ කරන්න පුළුවන් හැම පින් අතේ වැඩම කරන්න. මොකද හිතක් පහළ වෙන්නේ ඒ වැඩ කියන්නේ තමන්ගේ කර්ම ශක්තිය වර්ධනය කරන්න අවශ්‍ය නිසා. මොකද දැන් ටිකක් දුර්වල වේගෙන යනකොට තමයි අර ආධ්‍යාත්මික පැත්තට හිත යොමු කරන්නේ. ඒ නිසා හැකිදාක් පින් අතේ වැඩ කරන්න. මොකද ඔබට මේක ආශිර්වාදාත්මක වර්ෂයක් මේක. ඒ වගේම ටිකක් අර තමන් මෙතෙක්කල් යම්කිසි මුදලක් උපයගෙන හිටියා නම් ඔන්න ටිකක් ධනෙ නම් ටිකක් අතේ තියෙන මුදල් ටිකක් අඩු වෙනවා. يعني නිකරුණේ සල්ලි ටිකක් වීදම් වෙනවා. ඉතින් ඒවැය නිකන් සහ වැඩක් නැති දේවල් වලටත් ඔබ වීදම් කරන්න මේ අවුරුද්ද සමහරට උත්සාහ කරනවා. එතකොට බලාපොරොත්තු නැති අවස්ථාවල යෙදෙන කරදර වලටත් අතේ තියෙන මුදල් ටික වීදම් කරලා නැති නාස්ති වෙන්න පුළුවන්.
සහ ඉතුරුවක් කරගැනීමට නොහැකි අවුරුද්දක් වගේ තමයි මේක පෙන්නුම් කරන්න මේ තියෙන ග්‍රහ රටාවල් අනුව. ඒ නිසා දැන් මේක අහුවයි කියලා ඔබ කපාටම කලබල වෙන්න එපා. මොකද මේක තියෙන පොදු පලාපලයක් ඔබගේ ජන්මපත්‍රයට අනුව මේක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මෙහෙමයි මේවා අහලා ඔබට විය හැකි කියන නරක දේවල් වලින් ඔබ ප්‍රවේශම් වෙන්න සහ ඔබ ඒවා වෙනස් කරගන්න. ඕ මම මේ අවුරුද්දේ කොහොම හරි මම මුදල් පරිපාලනය මම කරන්නේ මම බාර දෙනව නෝනට. එක්කෝ ඔබ අවිවාහක නම් මම මේ සල්ලි ඊට පස්සේ පඩි ගත්තාම අම්මට දෙනවා. නැත්නම් මම මේ අවුරුද්දේ මේ සල්ලි ටික සෝලර් සිස්ටම් එකක් අරගෙන ආයෝජනය කරනවා. ෆික්ස් ඇසට් මහාරි ගන්නවා. අර ඒ වගේ ඔබට දැන් අර හැම වෙලාවෙකම කාගේ හරි ඇඩ්වයිස් එකක් ගන්න මට මේ වෙලාවේ ඒක දැන් ඔබටම තේරෙනවා සතේ අතර සල්ලි හම් වෙනකොට මේක වෙනදා වගේ තියාගන්න බෑ වීදන් වෙල යනවා අනවශ්‍ය දේවල් වීදන් ගන්න. එතකොට ටක් ගාලා පරිපාලනය කරන්න පුළුවන් තමන්ගෙම කෙනෙකුට ඒවා බාර දෙන්න. ඒතර විශේෂයෙන් රැකී ආරක්ෂාවල් ගැන කතා කරලත් එහෙම විශේෂයෙන් ටිකක් මහන්සි වෙලා කරන්න වෙන රැකියාව මහන්සි වෙලා කරන්න වෙනවා. මොකද දැනට කරන රැකියාව වුණත් ටිකක් මහන්සි වෙන්න වෙනවා. වැඩ වැඩි වෙනවා. ටිකක් කර එපා වෙන ගතියක් වෙනවා. මොකද ටිකක් කර සෙනසුරු කර්මස්ථානයේ ගමන් කරනවා වගේ 10 වෙන්නේ රැකියා ස්ථානයේ ගමන් කරනකොට රැකී ආරක්ෂාව ටිකක් මහන්සි වෙලා ඔය කරන්න වෙනවා. අපි හිතමු කාර්යාලයක වැඩ කරත් ඒකත් ඇඟට දැනෙන මහන්සියක් හා සමානව දැනෙනවා මේ අවුරුද්ද. සහ ටිකක් තමයි මේ කියන්නේ කොච්චර මහන්සි වෙලා වැඩ කරත් අර උසස් නිලධාරීන්ගෙන් වැඩි පැසසුමක් ලැබෙන්නේ නැහැ. නමුත් ඔබ එහෙමයි කියලා මේ අවුරුද්දේ අතාරින්න එපා. ඔබ වැඩ ටික කරයි යන්න පාඩුවේ. ප්‍රශංසාවල් ලැබුණත් එකයි නැතත් එකයි. මොකද අර දැන් සමහරක් අයට නම් මොන හරි වැඩක් කරද්දී ප්‍රශංසාවල් ලැබෙන හැම තිබ්බට දැන් ඔබට මේ අවුරුද්දේ ඉහළ නිලධාරීන්ගෙන් තරම්ම පැසසුම් ඇප්‍රීසියේෂන් එකක් එහෙම ලැබෙන්නේ නැහැ. ඒ නිසා යම් කිසි විදිහකින් ඔබ හිත කලකිරලා රැකියාවේ කඩා වැටීමක් වගේ වෙන්නත් පුළුවන්. වෙනස් වීමක් වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. නමුත් ඔබට මේ අවුරුද්දේ දියුණුව ටිකක් හිමීට තමයි දකින්න වෙන්නේ. මොකද ඔබ ආධ්‍යාත්මික පැත්තට හිත යොමු කරලා ඉන්නේ. ඒතකොට ඔබ ටිකක් අර ලෞකික පැත්තෙන් පොඩ්ඩක් අයින් වෙලා ආධ්‍යාත්මික පැත්තට ගියාම රැකියාවල් කරන්න හිතෙන්නේ නැහැ. දැන් ඇති හම්බ කරා ඇති. දැන් ටිකක් එහෙම අදහස් පහළ වෙනවා. නමුත් එහෙමයි කියලා ඔබ එකපාරටම ආධ්‍යාත්මික තලයකට ඒ වගේ දේවල් වලට යොමු වෙන්න යන්න එපා. මැද ඉඳගෙන හැමදේම කරන්න. එහෙම තේරෙන්නේ නැත්නම් කාගෙන් හරි උපදෙස් ගන්න මට මේ දවස්වල මේ වගේ හිතෙනවා. මොකද එකපාරටම අතාරින්න බෑනේ අපිට යම් දේවල් තියෙනවා. අපි ඔබ ආයතනයක් පරිපාලනය කරන කෙනෙක් ඔබ හිමිකරුවෙක් නම් ඔබ යටතේ වැඩ කරන විශාල සහයෝග ප්‍රමාණයක් ඉන්නවා. මොකද ඔබගේ සුළු මානසික වෙනස් වීම ඇති මුළු ඒ ජීවිත සියල්ලටම බලපාන. මේකයි මම විශේෂයෙන්ම ආයතන ප්‍රධානීන්ට ඔය ආධ්‍යාත්මික තලයට සම්බන්ධ වෙන අයට මම කියන්නේ ඔබගේ සුළු වචනයක වෙනස් වීම ජීවිත ගණනාවකගේ දෛවය වෙනස් වෙනවා. ඒ නිසා ඒ වෙනස් වීම බොහොම බැලන්ස් කියන හරි විදිහට වෙනස් කරගන්න ඕනේ. ඒ නිසා ඔබ මේ වෙනස් වීම කරද්දී මේ වෙලාවේ හිත දුර්වල නම් හොඳ කෙනෙක්ගෙන් උපදෙස් ගන්න. උපදෙස් අරගෙන මේ වෙනස් වීමට භාජනය වෙන්න. ඉතින් ඒ වගේම තමයි රහස් සතුරු ටිකක් වර්ධනය වෙන්න පුළුවන් කාලයක්. හිතේ සුවතාවය අඩු වෙන්න පුළුවන් කාලයක්. ඉතින් අලුතෙන් වැඩ ටිකක් පටන් ගැනීමේදී ටිකක් කල්පනා කරලා පටන් ගන්න. ඉතින් ටිකක් කඩාකප්පල් වෙන කාර්ය ගතිය වැඩි. ඉතින් මේවා කිව්වා කියලා ධෛර්යමත් වෙන්නත් එපා. ඒ වගේම විවාහ ජීවිතයේ පොඩ්ඩක් ප්‍රීතියත් අඩු වෙන්න පුළුවන් කාලයක්. හරි බැලන්ස් එකේ යන්න අවබෝධයෙන් කතා කරලා විවාහක නම් මේ තියෙන ප්‍රශ්න පොඩ්ඩක් අවබෝධයෙන් කතා කරලා බේරගන්න. ඉතින් අලුතෙන් විවාහ වෙන්න ඉන්න අයට නම් ලොකු ගැටලුවක් නැහැ. මොකද මේ කාලේ විවාහ වෙන අයට හොඳ විවාහයල් කෙරෙනවා. මොකද මේ සිකුරුත් හත්වැන්නේ ගමන් ගන්න නිසා. ඒ වගේම ටිකක් සමාජශීලී කටයුතු වලට වැඩිපුර නියැලෙන කාලයක් වෙන්න පුළුවන්. ඉතින් කෙටි ගමන් බිමන් යෑමේදී ටිකක් ප්‍රවේශම් වෙන්න. විශේෂයෙන්ම දෙයක් කියන්න ඕනේ මිතුරු ලග්න හිමියන්ට ජලය ආශ්‍රිත ස්ථානවලදී ඉතාමත්ම පරිස්සම් වෙන්න. විනෝද චාරිකා ගිහිල්ලා හරි මොන විදිහින් හරි නාන්න යනවා නම් ඔය මිතුරු ලග්න හිමියෝ ඉතාමත් පරිස්සම් වෙන. ජලයෙන් වෙන අනතුරු වැඩි. අඩුමතරේ අනතුරක් නොවුනත් අසනීප තත්ත්වයක් හරි මේ වැඩිපුර නෑවත් ඇති මේ වැඩිපුර සෙම ගතියක් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඉතින් අධ්‍යාපනයේ පැත්ත ගත්තොත් එහෙම අධ්‍යාපනයේ පැත්ත හැදෑරීමට හොඳ යෝග්‍ය කාලයක් මේක. තාක්ෂණික අංශ සහ පරිගණක විද්‍යාව, ඉලෙක්ට්‍රොනික ඒ වගේ දේවල් ඉගෙන ගන්න දරුවන්ට බාධාමක් හරි පැවතුනා නම් ඒවා අයින් වෙලා හොඳට පාඩම් කරලා ඉස්සරහට යන්න උනන්දු ඇති වෙන කාලයක් දරුවන්ට හොඳයි. එතකොට නීතිය සම්බන්ධව ඉගෙන ගන්න කාගේ හරි අදහසක් තියෙනවා නම් හොඳ කාලයක්. ඒක මේ ග්‍රහ රටාවත් එක්ක ඔබට හොඳට පිළිහිටනවා. සහ ගුරු වෘත්තියකට මොන හරි උගන්වන්න ඕන නම් ඒකත් හොඳට
ඔබගේ පිහිටනෝ මේ වෙලාවේ මොකද ගුරු ලග්න ගත වෙලා යන නිසා ඒකයි මං කිව්වේ අර ඔබ ආධ්‍යාත්මික තලෙට අන් අයට උපදෙස් දෙන මට්ටමට පවා එනවා. ඉතින් සමස්තයක් වශයෙන් ගත්තොත් එහෙම ඔබට ශරීර සෞඛ්‍ය හොඳ තත්ත්වයකින් මුක්ති විඳින්න පුළුවන්. ඉතින් මේ පොඩි දරුවන්ට නම් කොහොමද මේ කාලේ ටිකක් මේ අසනීප තත්ත්වය ඇති වෙන්න පුළුවන් මිථුන ලග්න හිමියායට. ඒ වගේම නිතර කැස්ස සම්ප්‍රතිච්ඡා වගේ රෝගී තත්ත්වෙන් නැති වෙන්න පුළුවන්. ඒ වගේම මේ ඔබගේ රුධිර නාල සහ පියරු සම්බන්ධ දුර්වලතා ඇති වෙන්න පුළුවන් විශේෂයෙන් කාන්තාවන්ට පොඩි හරි දෙයක් තියෙනවා නම් පරීක්ෂා කරගන්න. ඒ වගේම තමයි මේ ග්‍රහ පීඨින් දිහා බැලුවාම පොදුවේ ඒතර ලිංගික ගැටලු වගේ දේවල් මතුවෙන්න පුළුවන් කාලයක් ප්‍රජනක අවයවය සහ මුත්‍රා මාර්ග වකුගඩු දුර්වලතාවයක් පෙන්වුම් කරන කාලයක්. ඒ වගේ දේවල් වලින් ආබාධ මතුවෙන්න පුළුවන්. සුළු හෝ රෝගී තත්ත්වයක් තියෙනවා වහාම ඒ අදාළ පරීක්ෂණ කරලිවල වෛද්‍යවරයෙක් හම්බෙලා ප්‍රතිකාර ලබා ගන්න. මොකද මේ තියෙන ග්‍රහ පිහිටීම දිහා විශ්ලේෂණාත්මක බැලුවට පස්සේ ඒ වගේ රෝගී තත්ත්වයන් තමයි වැඩිපුරම පෙන්වන්නේ මේ ලග්න හිමියන්ට. ඒ වගේම ඔබගේ සුබ දවස් වෙන්නේ බදාදා බ්‍රහස්පතින්ද සිකුරාදා. ඒතර මේ වර්ෂයේ සුබ වර්ණය ඔබට වැඩිම ගැලපෙන්නේ කොළ සහ කහ. එතකොට ඔබගේ සුබ අංකය වන්නේ අංක 3 සහ 5. ඒතර ඔබ සුබ මැණික් පළඳිනවා නම් පච්ච තමයි ගැලපෙන්නේ මැණික් පළඳීම සඳහා. ඉතින් මේ සියලුම දේවල් මම හිතනවා හොඳින් තමන් අහලා ඒවට හරි විදිහට ධනාත්මක විදිහට හොඳට හිතට දාගෙන හොඳ ඉදිරි පියවර හොඳට අරගෙන මේ 2026 වර්ෂය අභියෝගාත්මක වර්ෂය තමන්ට ජයග්‍රහී වර්ෂයක් කරගන්න සියලුම මිථුන ලග්න හිමියන්ට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති චන්ද්‍ර 11 වැන්නේද, කේතු 2 වැන්නේද, බුධ සිකුරු රවි කුජ 6 වැන්නේද, රාහු 8 වැන්නේද, ශනි 9 වැන්නේද, ගුරු වක්‍ර වෙලා 12 වැන්නේද ගෝචර කරමින් තමයි මේ 2026 වර්ෂය ආරම්භ වෙන්නේ. ඉතින් කටක ලග්න හිමියන්ට නම් ඇත්තටම ඉතාම සතුටින් කියන්න පුළුවන් පෙර පිං අවදි වෙන වසරක් කියලිවලා. ඉතින් ඇත්තටම નિરાයාසයෙන්ම ධනෙ ලැබෙන කාලයක්. කියන අනාගත බලාපොරොත්තුවෙන් මොනහරි මුදල් ගැන හිත හිටියනම් ඔන්න ඒ මුදල් ටික කොයි ආකාරයෙන් හරි ඔබට ලැබෙනවා. මොකද ඔබගේ මේ 9 වෙන්න බලවත් වෙලා තියෙන්නේ සෙනසුරු ගෙන්. එතකොට දැන් ඔබ පහුගිය කාලේ අෂ්ටමය රාष्ट्रයක් ගේම ගත කරා. දැන් ඒවත් ඉවර වෙලා දැන් ඔන්න හොඳ කාලයක් ඔබට උදා වෙන්න යන්නේ. පෙර පින කියන එක බලවත් වෙන්න යන්නේ. ඉතින් ඒ නිසා හොඳ ආදායමක් හම්බ වෙනවා කරන කෙන ව්‍යාපාර කටයුතු වලින්. රැකිරක්ෂා කරන අයට නම් ගොඩාක් හොඳයි. එන උසස් වීම ලැබෙනවා. එතකොට ස්ථානීය වෙනස් වීමක් වුණත් ඒව ලැබෙන්නේ හොඳ විදිහට ලැබෙන්නේ. ඒ කියන්නේ මොනවාරි හොඳ පඩියක් හම්බෙලා තමයි හොඳට ඒ දේවල් හම්බෙන්නේ. ඉතින් මුදල් ගත්තොත් එහෙම ටිකක් අර මේ යම් විදිහකට හම්බෙන වගේම වේදම් කිරීමේ පැත්තත් ගොඩාක් ඔබට මේ වෙලාවේ වැඩි වෙනවා. විශේෂයෙන් ගත්තොත් එහෙම පින් අතේ කටයුතු වලදීම ඔබ සෑහෙන මුදල් වේදම් කරන කාලයක් තමයි මේක. මොකද ඔබට ධන ලාභ ලැබෙනවා. ලැබෙනවා වගේම ඔබ අනිත් පැත්තට ඒවා පින් අතේ කටයුතු වලටත් වේදම් කරනවා. මොකද මම ඔබට ඉස්සෙල්ලා කිව්වේ අර පෙර පින් ටිකක් බලවත් වෙන කාලයක්. ඉතින් ඒ නිසා මේ ලැබෙන මේ වාසනාවන්ත කාලේ හොඳට කල්පනාකරණය කරගෙන අනාගතයට ආයෝජනයක් කරගන්න සියලුම කටක ලග්න හිමියන්. તો රැකියාවෙත් ගත්තොත් එහෙම යම්කිසි වෙනස් වීමක් වෙන්න පුළුවන්. ඒ වෙනස් වීම ඔබගේ යහපත් විදිහට තමයි වෙන්නේ. ඉතින් උසස් නිලධාරීන් සමග ටිකක් කටයුතු කිරීමේදී යම් විදිහකින් හරි කල්පනාකාරීව කතා කරන්න කටයුතු කරන්න ටිකක් මේ වෙලාවේ අර ඒ සම්බන්ධ තියෙන ග්‍රහ පීඨින් බලුවම ටිකක් අමනාප ඇති වෙන තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්න රැකිරක්ෂාවලදී. ඒ කියන්නේ මේ රැකිරක්ෂාවලදී කියන්නේ කරන කටයුතු වලදී ඉහළ නිලධාරීන් සමග කරන කටයුතු වලදී පොඩ්ඩක් අවධානයෙන් කටයුතු කරන්න. ඔබ ටිකක් අර ඔබගේ බලය වැඩි නිසා ඔබගේ තත්ත්වය වැඩි වෙන නිසා ඔබ ටිකක් අර අනිත් අයව ගණන් නොගන්න තත්ත්වයක් තමයි තියෙන්නේ. එතකොට අනිත් නිලධාරීන්ගේ සහ ඉහළ නිලධාරීන්ගෙන් ඒක ඔබට වැඩි කැමැත්තක් හොඳ සුභාශිංසනයක් ඔබට හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ වෙලාවේ යම්කිසි දෙයක් ලැබෙනකොට පොඩ්ඩක් නිහතමානී වෙන්න. උණ ගහ වුණත් උසයන් අපි කියනවානේ මේ උඩින් අගිස්සේ නැවෙනවානේ. ඒ මොකද අපි ඉහළට යන්න අපි නිහතමානී වෙන්න ඕනේ. ඒ නිසා ඔබට මේ කාලේ ඔබට හොඳ කාලයක් වුණාට ඔබත් අනිත් අයත් එක්ක හැමෝත් එක්කම බොහොම සමබරව ජීවත් වෙන්න. ඉතින් ඒ වගේම ඉතින් මේ ගෘහ ජීවිතේ පැත්තෙන් ගත්තත් හිතේ බොහොම ප්‍රීතියෙන් ගත වන කාලයක්. කරන කෙන කටයුතු වලට ගෙදරින් උපරිම සහයෝගය ලැබෙනවා.
තොර කම්මැලි ගතිය ඔක්කොම අයින් කරලා හරි ප්‍රබෝධමත්ව කටයුතු කරන්න පුළුවන් කාලයක්. එතකොට කෘෂිකර්මයට වගේ දේවල් වලට හිත යොමු වෙනවා. ඒව කරන් ඉන්න අයට තව කරන්න ආසහිත වෙනවා සහ වැඩි ලාභ ලැබෙනවා. එතකොට ආධ්‍යාත්මික පැත්ත ස්වභාව ධර්මයේ පිළිබඳව යම්කිසි උනන්දුවක් ඇති වෙනවා. එතකොට විනෝදචාරිකා ගියත් යන්නේ ටිකක් ඔය කැලෑ ආශ්‍රිත තැන්වල ආධ්‍යාත්මික තැන්වල යන්න හිතෙනවා. ඉතින් ඒ වගේ අර හිතේ පොඩ්ඩක් ආත්මාර්ථකාමී ස්වභාවයක් වගේ හට ගන්නවා. ඉතින් ගෙදර අයත් කටයුතු කරද්දී තමන්ගේ සතුට ගැන විතරක් හිතන්න එපා. අන් අය ගැනත් හිතන්න, ගෙදර අය ගැනත් හිතලා හැමෝත් එක්කම බොහොම බැලන්ස් එකේ කටයුතු කරන්න. මොකද මේ කාලේ දැන් ඔබට ලාභ සත්කාර ලැබෙන කාලයක්. දැන් සතුරු මිතුරු වෙන කාලයක්. ඉතින් ඒ වගේම තමයි ඔය රහස් සම්බන්ධතා වගේ දේවල් ගොඩනගෙන ඉඩකඩ වැඩි. ඒ නිසා රහස් කියන්නේ ආදරයක්, ඉතින් රහස් ගමන් බිමන් යන්න වෙනවා. ඉතින් ඒ නිසා ඒවක් මම නම් අනුමත කරන්නේ නැහැ. ඒවා බොහොම කල්පනාකාරීව ඔයගොල්ලෝ කොහොමද කර්ම රැස් කරගන්නවද නැත්ද කියන එක ඔයගොල්ලෝ තීරණය කරන්න. ඉතින් අර ඕනම දෙයක් ලැබෙනකොට නරක දේවලුත් ලැබෙනවා. ඒ නිසා ඒවත් බොහොම කල්පනාවෙන් කරන්න. සමහරක් වෙලාවට බොරු චෝදනා එල්ල වෙන්න පුළුවන්, අපවාද වෙන්න පුළුවන්. මොකද මේ ටිකක් නඩුහබ වලට පැටලෙන්න පුළුවන්. ඒ වගේම පිට පළාත්වල සංචාරය දෙන්න පුළුවන්. ගෙදරින් පිටත් වෙලා වෙන ව්‍යාපාර කටයුතු කරන්න ඉඩ කඩ තියෙනවා. විදේශගත වෙන්න වාසනාව තියෙනවා. එතකොට මෙතෙක් කල අතහැරලා දාපු වැඩක් තියෙනවා නම් අන්න ඒව පටන් ගන්න පුළුවන් කාලයක්. දෙවියන් කෙරෙහි භක්තිය වැඩි වෙනවා. දෙවියන් ඇදහුවේ නැත්තම් ඔන්න ඔබට හිතෙනවා මේ දෙවියන්ට පහන තිබ්බනම් හොඳයි, මේ දෙවියන්ට බාර වුණා නම් හොඳයි කියලා ඉවල්ල ඔබට එකපාරටම හිතෙනවා පොඩ්ඩක් දේව භක්තිය කියන එක ඇති වෙනවා. ඉතින් අර මම එක කිව්වට වන්දනා ගමන් එහෙම යනවා කියලා කිව්වෙත් ඒකයි මිල මුදල් අතට එනකොට. ඉතින් ඒ නිසා බොහොම හොඳ කාලයක් සියලුම කටක ලග්න හිමියන්ට. ඒ වගේම අධ්‍යාපන ලැබෙන කටක ලග්න දරුවෝටත් හොඳ කාලයක්. ඒ වගේම ඔය අධ්‍යාපන කියන්නේ මැදි වයසේ ඉන්න අයටත් গুপ্ত විද්‍යාවක් එහෙම ඉගෙන ගන්න කැමති නම් ජ්‍යොතිෂ ශාස්ත්‍රය, මන්ත්‍ර ශාස්ත්‍රය වගේ දේවල් ඉගෙන ගන්න හොඳ කාලයක්. මොකද මේ වගේ දේවල් වලට හිත යොමු වෙනවා. පරිණිපත්පත් හොයාගෙන කියවන්න හිතෙනවා. ඒවා අත්හදා බලන්න හිතෙනවා. අපි හිතමු මොකක් හරි යන්ත්‍රයක් අඳින්න ඉගෙන ගන්න හිතනොත් එimhe ඇඳලා ඒක ජීවම් කරන්න ඉගෙන ගන්නවා. ඒ වගේ හිතනවා, උත්සාහ කරනවා. සහ මේ කාලේ ඉතින් විභාග වලින් ජය ලබන්න වාසනාව තියෙනවා කටක ලග්න හිමියන්ට. නමුත් ටිකක් මහන්සි වෙන්න වෙනවා. නමුත් බාධක ආවත් ඒ බාධක මැඩගෙන ඉස්සරහට යන්න පුළුවන් හැකියාවක් තමයි කටක ලග්න හිමියන්ට පෙන්눔 කරන්නේ. ඉතින් ශරීර සෞඛ්‍ය ගැන බැලුවොත් එහෙම ටිකක් ඔය පපුවේ වේදනාවක් වගේ ඇති වෙන්න පුළුවන්. සමහරවිට ગેස්ට්‍රික් වලට වෙන්නත් පුළුවන්. ඒ වගේ පොඩ්ඩක් පරීක්ෂා කරගන්න තමන්ට මොන හරි ඒ වගේ පොඩි වේදනාවල් දැනෙනකොට. එතකොට මොළය ටිකක් වැඩිපුරම පීඩනයට ලක් වෙන කටයුතු කරන්න යන්න එපා. ටිකක් ඔළුව කැක්කුම් වගේ ගති එන්න පුළුවන්. පීඩාවටපත් වෙන්න පුළුවන්. උණ රෝග, නහර රෝග වගේ තමයි මේ වගේ වෙලාවට ඔබට ඇති වෙන්නේ. සහ උදරය ආශ්‍රිත රෝග, ඒතර කැම්බි වලින් පරිස්සම් වෙන්න. එතකොට ඔබට මේ වර්ෂයේ සුබ දවස් වෙන්නේ ඉරිදා, සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා. ඉතින් මේ දවස් ටිකම ඔබට සුබ වැඩවලට පාවිච්චි කරන්න පුළුවන්. ඒතර ඔබගේ සුබ වර්ණය වෙන්නේ සුදු පාට සහ ක්‍රීම් පාට වර්ණය. එතකොට ඔබගේ සුබ අංක වෙන්නේ 9, 7, 2. ඉතින් ඔබට සුබ මැණික් වන්නේ මුතු පළඳින්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඉතින් මේ සියලුම කටක ලග්න හිමියන්ට මේ 2026 වසර ජයග්‍රහයි අවුරුද්දක් කරගන්න කියලා ඉවල්ලා මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති රවි ග්‍රහයා කුජ, සිකුරු හා බුධ ග්‍රහයන් සමග 5 වැන්නේද, කේතු ග්‍රහයා ලග්නයේද, රාහු 7 වැන්නේද, සෙනසුරු 8 වැන්නේද, චන්ද්‍රය 10 වැන්නේද, ගුරු වක්‍ර වෙලා 11 වෙනිද ගෝචර කරමින් තමයි මේ 2026 වර්ෂය ආරම්භ වෙන්නේ. ඉතින් මේ 2026 වර්ෂය ඔබට මිශ්‍ර ඵල තියෙන අවුරුද්දක් විදිහට සලකන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් ඔබගේ මුදල් පැත්ත බැලුවොත් එහෙම යම් විදියකින් මුදල් ආදායම් තියෙනවා. ලොකුවට නෙමෙයි, සාමාන්‍ය විදියට මුදල් ආදායම් තියෙනවා. නමුත් ඔබට පුංචි අවවාදයක් මේ අවස්ථාවේදී දෙන්න තියෙනවා. ඔබට ඔබගේ ඉතිරි කරගත්ත මුදල් ඔබ මේ අවුරුද්දේ ටිකක් මොන හරි දෙයකට ආයෝජනය කරන්න සූදානමින් ඉන්නවා නම් හරි පරිස්සමෙන් තමයි ආයෝජනය කරන්න ඕනේ. මොකද ඔබ යම්කිසි වංචාවන්ට අහු වෙන්න ඉඩ කඩ තියෙනවා. මොකද මේවා අපි කල්තියා කියන්නේ මේ වගේ අඩුපාඩු ඔබට
හදාගන්න. මොකද මේ ජ්‍යොතිෂ තියෙන අනාගතයේ යම් දේවල් කරදර මොනහරි ප්‍රශ්නයක් ඇති වෙන්න තියෙනවා නම් ඒවා කල් තියා බලලි වෙනස් කරගන්න සහ හදාගන්න. ඒතර ඔබ විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. කවුරු හරි ඔබට ආවොත් මේ මුදල් ආයෝජනය කරමු, මේ ව්‍යාපෘති කරමු, මෙහෙම කරමු, තව බිස්නස් එකක් පටන් ගමු. එහෙම කියද්දි මේ ඔබ යම් කිසි දෙයකට අලුතෙන් අත ගහනවා නම් ඒ වගේ යෝජනාවකට අඩුම තරමේ 3 පාරක්වත් හිතලා බලලා Tamanට තනින් තීරණයක් ගන්න අපහසු නම් තවත් කායින් හරි හොඳට අහලා කරලා මිසක් තීරණ වලට යන්න එපා. මුදල් ආයෝජනය කිරීම සම්බන්ධව මොකද අනිවාර්යයෙන්ම මේ තියෙන මේ ග්‍රහ පිහිටීම් අනුව යම්කිසි මුදල් හානි මුදල් වංචාවට හසු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ ගැනත් බොහොම සැලකිලිමත්ව කටයුතු කරන්න. ඉතින් අර ඔබ සාමාන්‍යයෙන් අර අනුන්ගේ සල්ලි හැම මේ අර බලහත්කාරයෙන් සහ අසාධාරණ අන්දමින් එහෙම ගන්න කැමති අය නෙමෙයි. මොකද Tamanට ධනෙ ඇතින් Tamanට ටිකක් ශක්තිමත් නිසා තම සාධාරණව හම්බ කරන්න කැමති නිසා අර කැමති යම්කිසි දෙයක් අර ආයෝජනය කරන්න. නමුත් අර ඒ නිසා අර කවුරුවත් කියන නිසාවත් ඒවා පිළිගන්න යන්න එපා එකපාරටම. ඉතින් වසරේ මුල් කාලේ යම් ගැටලු ටිකක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් රැකියාවේදී ගත්තොත් එහෙම රැකියාවේ ටිකක් අර වෙනදට වඩා හිතට හරි බියක් ඇති වෙනවා. මේ රස්සාව නැති වෙයිද? මා මාරු කරයිද? මා වෙන ඩිපාර්ට්මන්ට් එකකට දායිද? නිකන් අර Tamanට හැමදෙස්සෙම අර Tamanගේ වටේ ඉන්න අයවත් නිකන් සතුරු වගේ පේන්න ගන්නවා. යාළුවෝ, නෑදෑයෝ ඒ වගේ ටිකක් අර මේ තමන් සතුරු වගේ පේන්න ගන්නවා. ඒ වගේම Taman ලෙඩ වෙයිද? Tamanට මොකරි වෙන කෙනාර අමනුෂ්‍ය දෝෂයක් ඇති වෙයිද? ඒ වගේ ටික අර මහා ලොකු බයක් හිතේ ඇති වෙනවා. නිතරම අර කරදරයක් ඇති වෙනවා වගේ හිතට දැනෙනවා. මොකද කේතු එකේ යන නිසා පොඩ්ඩක් ඒ අමුතු සිතුවිලි දැනෙන්නේ. ඉතින් ඒවට එච්චර සැලෙන්න එපා. ඒ තමන්ගේ ඒ වගේ වෙලාවල් වල ටිකක් ආධ්‍යාත්මික පැත්තට යොමු වෙන්න. පිරිතක් කියන්න, පන්සලකට යන්න වෙලාවක් තියෙනවා නම් වැඩ ඇරලා ගිහිල්ලා බොමලුවක් සුද්ධ පවිත්‍ර කරලා වාඩිලා පැයක් දෙකක් ඉන්න. මුකුත් කරන්න ඕනේ නිකන් වාඩිලා හිටියත් ඇති. අර හිත සංසුන් කරගන්න ඕනේ. ඒතර ගෙදර ආවත් රැට පිරිත් ටිකක් කාලා ඒ වගේ සම්බන්ධ පොත්පත් කියවන්න. ඒ වගේ අර හිත නිවෙන දේවල් පුළුවන් තරම් කරන්න. මොකද අර ඔබගේ හිත පොඩ්ඩක් අර වසරේ මුල් කාලයේදී හිත පොඩ්ඩක් අර හයියමදි ගතියක් එනවා. ඉතින් ඒකට හොඳම දේ තමයි හොඳ කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන තමන්ගේ හිතේ තියෙන දේවල් කියන්න. මොකද තමන්ට ඒක බයක් වගේ දැනුණා අනිත් එක්කෙනාට තේරෙනවා මේක ප්‍රශ්නයක් නෑ කියලා. අපි දැන් තමන්ගිට පොඩි හරි රෝගයක් හරි නිකන් ඇඟේ බිබිලක් ආවත් ඔන්න බය වෙනවා මේක කැන්සර් එකක්ද දන්නෙත් නෑ කියලා ලොකුවට හිතනවා. ඒ නිසා ඒ වගේ සිතුවිලි මුල් කාලේ පොඩ්ඩක් තියෙනවා. වරින් වර සිතට බිය ඇති වෙනවා. ඉතින් ඒ වගේ දේවල් ටිකක් මගේ හැරගෙන අර මං කිව්වා වගේ ආධ්‍යාත්මික පැත්තට යොමු වෙන්න. ඒ වගේ දේවල් කරද්දී ඒ වගේ දේවල් සම්පූර්ණයෙන්ම හිතින් අයින් වෙනවා. ඒ වගේම ඉතින් වසරේ මැද වෙනවත් එක්කම තමයි ටිකක් ඕගොල්ලන්ට දියුණුවක් හම්බෙන්න රැකියාවේ දියුණුවක්, රැකියාවේ ඉහළ යාමක්. එතකොට නායකයන්ගෙන් ටික ගෞරව ලැබීම කාලයක්. ඒ වගේම එතකොට හොඳ ආහාර පාන, එතකොට හොඳ ඇඳුම් පැළඳුම්, එතකොට ඒ වගේ දේවල් ලැබෙන්නේ අනුන්ගේ උදව් උපකාර ලැබෙන්නේ මේ වසරේ මැද ඉඳන්. වසරේ මුල ඉඳන් නෙමෙයි. ඒතර වසරේ මුල ටිකක් වෙහෙසකර ටිකක් දුෂ්කර කාලයක් වෙනවා. නමුත් වසරේ මැදින් පස්සේ ඉස්සරහට හොඳ තත්වයක් තමයි උදා වෙන්නේ. මේ ඉතින් හොඳ සම්බන්ධතා ගොඩ නැගෙනවා. ඉතින් ඒ නිසා වසර මැදින් පසුව තමයි ටිකක් ඔබේ ජීවිතේ හොඳ කාලේ සිංහ ලග්න හිමියන්ට පටන් ගන්නෙ. ඒ වගේම නොඑක් දේ ඉගෙන ගන්න හිතනවා සිංහ ලග්න හිමියන්ට. මේ දරුවන්ට එහෙම තමන් ඉගෙනගත්ත දේවල් වලින් මොන හරි ප්‍රයෝජනයක් ගන්න හිතනවා. අපි හිතමු මොන හරි ඔබ මොන හරි විෂයක් ඉගෙනගත්ත දෙයක් තියෙනවා. ඔන්න ඒකෙන් ඔබට හිතනවා මම මේක ඉගෙනගත්ත දේෙන් අපරාධ අපි හිතමු දැන් සමහර රස්සාවල් කරන අය ඉන්නවා. ඊට කලින් මොන හරි ඔය අපි හිතමු ඔය රූපලාවන්‍ය කටයුතු ඉගෙනගෙන තියෙනවා. නමුත් ඒකෙන් මෙතෙක්කල් ප්‍රයෝජනයක් කරන්නේ ඔන්න නිකන් දැන් හිතනවා මේකෙන් පොඩ්ඩක් ගෙදර ඉන්න ගාම තව පොඩ්ඩක් ආයෙ ප්‍රැක්ටිස් කරලා මොන හරි වීකෙන්ඩ් එකේ පොඩ්ඩක් ආයෙ වෙඩින් එකක් බාර අරගෙන කරන්න ඕනේ. ඒ වගේ අර තමන් ඉගෙනගත්ත දේකින් තමන්ට නැවත වටිනාකමක් ගන්න පුළුවන් වෙන කාලයක් සහ හිතන කාලයක්. ඉතින් වසරේ අර මං කිව්වේ මුල් කාලේ කටුක අත්දැකීමක් දීලා මැද වෙනකොට ඒ කටුක අත්දැකීම රසවත් අත්දැකීමක් බවට පත් කරගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් විභාග සමත් වෙන්න පුළුවන් කාලයක්. විභාග කටයුතු වලට මුහුණ දෙන්න තියෙනවා නම් ටිකක් මහන්සි වෙන තරමට ප්‍රතිඵල අනිවාර්යයෙන්ම තියෙනවා. දියුණුවක් ළඟා කරගන්න පුළුවන්. ඉතින් අසනීප තත්ත්වයන් ගැන කතා කරොත් එහෙම ටිකක් කෙට්ටු වෙයි. ටිකක් වැඩි ගණන් ගන්න එපා. හැමෝම ආයි සීනිද කියලා. නමුත් එහෙම එකක් නෙමෙයි. ටිකක් ඇඟ ටිකක් අඩු වෙයි. ටිකක් ශරීර ශක්තියත් පොඩ්ඩක් දුර්වල වෙයි. ටිකක් පෙනුම වෙනස් වෙලයි. මේ ශරීරයේ තැන් තැන් වල පොඩි පොඩි ලප කැලල් වගේ දේවල් එන්න පුළුවන්. තුවාල එන්න පුළුවන්.
මුහුණත් අර වෙනද වගේ ප්‍රියමනාප ගතිය අඩු වෙන්න පුළුවන්. හම රැලි වැටෙන්න පුළුවන්. එතකොට බඩේ උෂ්ණ ගතිය වැඩි වෙන්න පුළුවන්. එතකොට ඔය ඉකිලි කැසීම සහ ලිංගික ආසිත රෝග වගේ මුත්‍රා රෝග, ධාතු දුර්වලතාවය, වකුගඩු ආබාධ වගේ දේවල් එන්න පුළුවන්. සමාජයට ශල්‍ය කර්මයක් බව කරන්න පුළුවන් අවස්ථාවලුත් එන්න පුළුවන්. ඉතින් මේ පොදුවේ මේ හැම දෙයක්ම කියන්නේ අර හොඳ දේ සිද්ධ වෙනවා වගේම නරක දෙයකටත් අපි සූදානම් වෙන්න එපා. ඉතින් මේවා කල් තියා පොඩ්ඩක් දැනන් හිටියාම අපි දන්නවා අපිට සූදානම් වෙන්න පුළුවන්. සහ අනිත් එක මේක පොදු බලාපලයක්. මේක තමන්ගේ උප්පත්ති කේන්දරයට අනුව තමන් ගත කරන මහදස අතුරුදස තමන්ගේ උප්පත්ති ග්‍රහ බලපෑම් ග්‍රහයන්ගේ තියෙන බල දුපලතා අනුව මේ කියපු ප්‍රතිඵල වෙනස් වෙනවා. නමුත් මේ පොදුවේ වර්ෂය ආරම්භ වෙනවත් එක්කම සිංහ ලග්න හිමියන්ගේ මේ පොදු ග්‍රහ සිතුව මේ බලලා තමයි මේ අපි මේ ඔයගලන්ට මේ යම් කිසි මේ පලාපලයක් මේ අපි සිංහ ලග්න හිමියන්ට පොදුවේ කියන්නේ. ඉතින් මේවා අහලා මම හිතනවා සිංහ ලග්න හිමියන්ට මේ විදිහ ගොඩාක් දේවල් වෙනස් කරගන්න පුළුවන් මේ වර්ෂයට ආරම්භ වෙනවත් එක්කම. ඒ වගේම ඔබට සුබ දවස් වෙන්නේ ඉරිදා, අඟහරුවාදා, පදාදා, සිකුරාදා. සුබ වර්ණය රතු. ඒතර සුබ අංකය 1 සහ 4. එතකොට ඔබ මැණික් පාල දෙනවා නම් සුබ මැණික් වෙන්නේ පද්ම රාග. ඉතින් මේ තියෙන සියලුම දේවල් අහලා වැරදි නිවැරදි කරගෙන අනාගතයේ යහපත් අනාගතයක් හදාගන්න මේ 2026 වර්ෂය හොඳ අත්වලක් වෙන්න කියලා මං සියලුම සිංහ ලග්න හිමියන්ට ප්‍රාර්ථනා කරනවා. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති බුධ ග්‍රහය සිකුරු රවි සහ කුජ සමග යෝග වී 4 වෙන්නේද, රාහු 6 වෙන්නේද, සෙනසුරු 7 වෙන්නේද, චන්ද්‍රයා 9 වෙන්නේද, ගුරු වක්‍ර වී 10 වෙන්නේද, කේතු 12 වෙන්නේද ගෝචර කරමින් තමයි මේ 2026 වර්ෂය ආරම්භ වෙන්නේ. ඉතින් කන්‍යා ලග්න හිමියන්ට නම් ඉතාමත් සතුටුදායක, බොහෝම ජයග්‍රහණශීලී, ලැබීම් සහිත වර්ෂයක් කියන්න පුළුවන් මේ 2026 වර්ෂයේ. ඉතින් ධන ධාන්‍ය මුදල් මිල මුදල් ලැබෙන කාලයක්, ආදායම ලැබෙනවා, එතකොට වස්තුව ලැබෙනවා, පෙර පින් මතු වෙනවා. ඉතින් මුකුත් ඒ කියන්නේ මිල මුදල් අතින් නම් කිසිම අවහිර බාධක මුකුත් නැහැ. ඒවා අවහිර කරදර බාධක මොන හරි තිබ්බනම් ඒවා මග හැරලා යනවා. මොකද ඔබගේ මේ ග්‍රහ පිහිටීම සූක්ෂම අධීක්ෂණය කරලා බැලුවාම, නිරීක්ෂණය කරලා බැලුවාම ඊටාම යහපත් මට්ටමක තමයි ග්‍රහය පිහිටලා තියෙන්නේ. ඉතින් වසර මැද යන ටිකක් විතර මේ තත්ත්වය පොඩ්ඩක් 50%කින් විතර අඩු වෙනවා. නමුත් වර්ෂයේ ආරම්භ අවස්ථාවේදී ඊටාමත්ම හොඳ තත්ත්වයක් තමයි ඔබට පෙන්눔 කරන්නේ. ඒ කියන්නේ රැකියාව ගත්තොත් එහෙම රැකියාවෙත් ලොකු වෙනසක් වෙනවා. ලොකු දියුණුවකටපත් වෙනවා. ඒ කියන්නේ උසස් වීම ලැබෙනවා, ප්‍රමාද වෙලා තිබ්බනම් ඒවා ලැබෙනවා. ඒ වගේම ව්‍යාපාර කටයුත්තකට සම්බන්ධ වෙලා ඉන්නවා නම් ඒ ව්‍යාපාර කටයුතු කොයි ආකාරයකින් හරි හරියනවා. දැන් අපි හිතමු කන්‍යා ලග්න හිමියෙක් කවුරු හරි මුදල් උපයන්නේ නැති කෙනෙක් මේ වෙලාවෙ ඉන්නවා කියලා රැකියාවක් කරන්න නැති කෙනෙක්. ඔන්න එයාටත් එකපාරටම හිතක් පහළ වෙනවා මුදල් උපයන්න. ඒතකොට මුදල් උපයන්න ඒ හිතක් පහළ වෙනවත් එක්කම එයාට ඒ අවශ්‍ය මාර්ග ඔක්කොම ටික සැලසෙනවා මුදල් ලැබීම සඳහා. එතකොට දියුණුව සඳහා ගන්න අධික උත්සාහයන් නිසා ඉතාමත් ඉහළ ප්‍රතිඵල අත්විඳින්න පුළුවන්. තම කියන්නේ දැන් සේවා තම කොහේ හරි ආයතනයක සේවය කරනවා නම් ඒ සේවා දායකයාගේ බොහොම හිත දිනා ගන්න පුළුවන්. ඔවුන්ගේ සුභාශිංසන ලබා ගන්න පුළුවන්. එතකොට තමන්ගේ යටතේ ඉන්න සේවකයන්ගෙන් ආශිර්වාදය බොහොම ලැංගතුකම ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් කරගෙන ආපු කටයුතු සහ අලුතෙන් ආරම්භ කරන කටයුතු දියුණුවෙන් දියුණුවටම පත් කරගන්න පුළුවන් කාලයක්. විශේෂයෙන් ස්ත්‍රී පක්ෂයෙන් ආධාර උපකාර ලැබෙනවා. අපි හිතමු ඒ වගේම ඒ කියන්නේ දැන් අපි හිතමු මව් පාර්ශ්වයෙන් ලැබිය යුතු දේපලක් හෝ මුදලක් తీරවනම් මේ කාලේ ඔන්න දැන් ඉවසන් ඉඳලා ඒවා ලබා දෙනවා. ඔන්න වාහනයක් ගන්න, මේක විකුණන්න, මෙන්න අපි මෙතරික් කල් මේ වාවෙන විතර කරන් හිටපු ටික කියලා ගෙවල් වලින් සල්ලි දෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ හොඳ අවස්ථා තියෙනවා. විශේෂයෙන් ස්ත්‍රී පාර්ශ්වයෙන් ගොඩාක් උදව් තියෙනවා. තමන්ගේ හොඳ නාමය එන්න හොඳ තත්වයකට පත් වෙනවා. සමාජයේ හොඳ තත්වයකට පත් වෙනවා. කීර්ති නාම අත් කරගන්න පුළුවන්, ලාභ සත්කාර ලබා ගන්න පුළුවන්. ඉතින් මේ පවුලේ දියුණුවට ගොඩාක් හේතු වෙනවා. විශේෂයෙන් ඉහළ අයගෙන් ආශිර්වාද ලබා ගන්න පුළුවන්, නායකයෙන්ගෙන්, හිතවතුන්ගෙන්. ඉතින් නිතර ගේ දොර ප්‍රීතිය වාසනාව ඇති වෙන කාලයක්. හැබැයි ඉතින් මේ අතරේදී තමන් බොහොම කල්පනාකාරීව කටයුතු කරන්න ඕනේ. ඉතින් අර කේතුත් 12 වෙනි ගත කරන නිසා විවිධ නීතිමය කටයුතු වලට සහ මොන හරිම
නීතිමය ගැටලුවකට නීතිය පිහිටපත පැතීමේ අවස්ථාවක තුදා වෙන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා හැම විටම නීත්‍යානුකූල ජීවත් වන්න, හැම විටම සාධාරණව ජීවත් වන්න. එතකොට ඔය කිසි ප්‍රශ්නයක් නැහැ. කූඩු කර ඉන්න සතුන් නිදහස් කරන්න, මරණයට කැපවූ සතුන්ට අභේදානය ලබා දෙන්න, බෝමලු නිතර අතුගාල පිරිසිදු කරන්න, හැකි සෑම විටම ආගම දහම කටයුතු දෙන්න, භාවනා කටයුතු දෙන්න. විශේෂයෙන් ලබන අවුරුද්ද තුළ මෛත්‍රී භාවනාවට වැඩි ඉඩකඩක් කන්‍යාලග්න හිමියන් විශේෂයෙන්ම වෙන් කරන්න. අනිවාර්යයෙන්ම දවසකට පැය භාගයක්වත් වෙන් කරගන්න මෛත්‍රී භාවන සඳහා. මොකද දැන් ඔබට ගොඩාක් හොඳ තියෙනකොට නරක පැත්තකුත් පොඩ්ඩක් උඩට එනවා. ඒකයි මම උඩ මේ සියලුම කන්‍යාලග්න හිමියන්ට කියන්නේ මෛත්‍රී භාවනාව වඩන්න. මොකද හොඳ කාලයක් එනකොට නරකත් ඒ ළඟින්ම යනවා. ඉතින් ගේ දොර පැත්තෙන් බැලුවාම සතුටුදායක තත්ත්වයක් තමයි තියෙන්නේ. නමුත් භාර්යාව ස්වාම පුරුෂයා සමග යම් අමනාපකම් ඇති වෙන්න පුළුවන්. විවාහ ජීවිතෙත් පොඩ්ඩක් නිකන් නීරස ගතියක් වගේ එන්න පුළුවන් සෙනසුරුහත් වෙන්න ගමන් කරන නිසා. නමුත් ඒක කේන්දරින් කේන්දරට වෙනස් වෙන්න පුළුවන්. මේක පොදු ලග්න බලාපලයක්. නමුත් යම්කිසි මට්ටමක ආධ්‍යාත්මික ස්වරූපයක් ගන්න පුළුවන් විවාහ ජීවිතේ දෙදෙනාම. එක්කෙනෙක් විතර නෙමෙයි දෙන්නටම හිතෙනවා මේ අපි මේ පොඩ්ඩක් දෙවෙන්න වගේ නේ පොඩ්ඩක් ආගම දහමට යොමු වෙමු. ඒ වගේ ටිකක් අර ආධ්‍යාත්මික ස්වරූපයකට පොඩි ප්‍රවේශයක් ගන්න ඉඩකඩ තියෙනවා කන්‍යාලග්න හිමියන්ගේ. ඉතින් අධ්‍යාපනය ගැන කතා කරොත් එහෙම විභාග වලට තරග වලට ඉදිරිපත් වෙන්න අයට ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. අලුත් දේවල් ඉගෙන ගන්න අවස්ථාව මඟ පෑදෙනවා. ඒතර හොඳ සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන්. දිවා රෑ නොබල මහන්සි වෙන්න. එතකොට උප්පත්තියේදී හොඳ ග්‍රහ බලපෑමක් තියෙනවා නම් මෙන්න ගොඩ යන නියම වේලාව කන්‍යාලග්න හිමියන්ගේ හොඳම වෙලාවක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් සෞඛ්‍ය ගැන කතා කරොත් එහෙම ටිකක් ප්‍රවේශම් වෙන්න ඕනේ. ටිකක් බෝන රෝග වලට මුණ පාන සිද්ධ වෙනවා. ඒ වගේම ඔය ශරීරයේ කැපුම් තුවාලයක් වගේ දේවල් ඇති වෙලා ලේ ගලන්න ඉඩකඩ තියෙනවා. ඉතින් ටිකක් තමන් කැම බීම ප්‍රවේශමෙන් ගන්න ආමාශයේ ආබාධ ගති ඇති වෙන්න පුළුවන්. එතකොට ඇස්වල කන් වල යටිපතුල් වල ආබාධ වෙන්න පුළුවන්. පිත් කෝප වෙලා රෝග වැළඳ ඉඩකඩ තියෙනවා. ඉතින් මේ ගැනත් අවධානය යොමු කරන්න. හොඳක් වෙනකොට හැමදේම නරක පැත්තෙනුත් පොඩි පොඩි දේවල් සිද්ධ වෙනවා. ඒ නිසා මේ හැමදේම පොඩ්ඩක් ඔයගොල්ලෝ අහලා මේ හිතට ගත්තොත් ඔයගොල්ලන්ට මේ කන්‍යාලග්න හිමියන්ට පුළුවන් මේ තමන්ගේ ජීවිතේට ඉස්සරහට එන්න තියෙන හොඳ ටික තවත් වැඩි කරගන්න. ඒ වගේම ලේදන් දෙන්න පුළුවන් අය ඉන්නවනම් පුළුවන් තරම් ලේදන් දෙන්න. විෂ්ණු දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. තමන්ගේ වයසට පාන් දැල්වල වෙලා විෂ්ණු දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඉතින් ඕගලන්ට තියෙන සුබ දවස් තමයි බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා. ඉතින් ලබන අවුරුද්දේ 2026 වර්ෂයේ සුබ වර්ණයේ කොළ පාට. සුබ අංක වෙන්නේ 7, 5, 3, 2. තර සුබ මැණික් වෙන්නේ ඕගලන්ට බලදිනවා නම් පච්ච සහ ගෝමේද. ඉතින් සියලුම කන්‍යාලග්න හිමියන්ට මම ප්‍රාර්ථනා කරනවා 2026 ඉතාමත් සාර්ථක අවුරුද්දක් කරගන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු රවි කුජ සහ බුධ සමග 3 වැන්නේද, රාහු 5 වැන්නේද, සෙනසුරු 6 වැන්නේද, චන්ද්‍රයා 8 වැන්නේද, ගුරු වක්‍ර වී 9 වැන්නේද, කේතු 11 වැන්නේද ගෝචර කරමින් තමයි මේ 2026 වර්ෂයේ උදා වෙන්නේ. ඉතින් මේ ග්‍රහ සිතුවම බැලුවාම අපිට පේන්නේ තුලා ලග්න හිමියන්ට මේ 2026 වසර ඉතාමත් වාසනාවන්ත වසරක් වෙනවා අනිවාර්යයි. මොකද මේ ඇත්තටම ධනය පැත්තෙන් ගත්තොත් එහෙම ධනය හොඳ ලැබීම් තියෙනවා. අමුතු ආකාරයෙන් ධනය ලබා ගැනීමට හැකියාව තියෙනවා සහ ක්‍රම තමන්ගේ හිතට එනවා. ඔක දැන් ඔයගොල්ලන්ට ලැබෙන අවුරුදු දිනකට මේක තේරෙයි. ඒ කියන්නේ අමුතු අදහස් පහළ වෙනවා. මෙහෙම දෙයක් කරුවොත් මෙහෙම කියන්නේ අලුත් අදහස් නවෝත්පාදනයට ඉඩ සැලසෙනවා. ඒ කියන්නේ වෙනද කවුරුවත් කරන්නේ නැති අදහසක් පහළ වෙලා ඔන්න නිර්මාණයක් කරලි වල හරි මොන හරි දෙයක් කරලි වල තමන්ට මුදල් උපයා ගැනීම ක්‍රම ඉබේ පහළ වෙනවා. ඒ වෑන් ඇත්තරම හොඳ ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. තමන්ටත් ප්‍රයෝජනයක් තියෙන දේවල්, සමාජයටත් ප්‍රයෝජනයක් තියෙන දේවල්, ඒ වගේ දේවල් වලින් තමන්ට හොඳ ආදායමක් ලැබෙනවා. එතකොට විශේෂයෙන් රැකියාවල් කරන අයට රැකියාවෙනුත් හොඳ ධනයක් ලැබෙනවා සහ ධනය ඉතුරු කරගන්න හම්බ වෙනවා. දැන් අනිත් අයට වෙලා තියෙන්නේ ධනය ඉතුරු කරගන්න බෑ. නමුත් තුලා ලග්න හිමියෝ තමන්ට මේ වෙලාවේ ලැබෙන ධනය හොඳට ඉතුරු කරගන්න හොඳට ඒ අවශ්‍ය පාසු වටපිටාව මේ හදා ගන්නවා. ඔතන සෙනසුරු ගමන් කරන්නේත් හොඳ ස්ථානයක. එතකොට ඒ ගමන් කරනකොට මේ සාමාන්‍යයෙන් දැන් අපි ওই වාර්ෂික ඵල කතා කරන්නේ සෙනසුරු ගුරු
එතකොට ඔය රාහු කේතුගේ ඒ නිසා ඒවා බැලුවාම සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයක් තමයි කේන්දරේ තුලා ලග්න හිමියන්ට පෙන්වන්නේ. ඉතින් වෙළඳ ව්‍යාපාර කටයුතු කරන අයටත් ලොකු දියුණුවක් තියෙනවා. ඒතොර රැකිරක්ෂා කරන අයට ලොකු දියුණුවක් තියෙනවා. එතකොට මුදල් උපයනකොට යම් යම් බාධක වලට පොඩි පුහුණ පාන්න වෙනවා. නමුත් ඒව එච්චර ලොකුවට හිතන්න එපා ඉස්සරහට යන්න. එතකොට සේවා ස්ථානයේ පොඩි බාධක මතුවෙන්නත් පුළුවන්. ඒවා ලොකුවට ඔලුවට ගන්න එපා. නමුත් Tamanට දියුණුව ලැබීම කියන එක නැති වෙන්නේ නැහැ. ඒ නිසා ඒවා ගණන් නොගෙන ඉදිරියට ශක්තිමත්ව යන්න. එතකොට තමන්ගේ නම යම්කිසි විදියකින් ප්‍රසිද්ධියටපත් වෙනවා. ඒ නිසා තමයි මම කියවර ව්‍යාපාරයක් කරන් යනකොට ඒ ව්‍යාපාරයට යම්කිසි විදියෙන් ලොකු රුකුලක් වෙනවා මේ වෙලාවේ මේ ග්‍රහ පිහිටීම තමන්ගේ ව්‍යාපාර දියුණුව වෙනුවෙන්. එතකොට දැන් ගෘහ ජීවිතය ගැන කතා කරොත් එහෙම සතුරු කරදර එහෙම තිබ්බනම් පවුලේ අයගේ කරදර එහෙම තිබ්බනම් රහස් සතුරු කරදර තිබ්බනම් ඒව ඔක්කොම නැති වෙලා යනවා. එතකොට විශේෂයෙන් ඔය සහෝදර සහෝදරියන්ටත් ලොකු ලැබීමක් හම්බෙනවා මේ ගෙදර ඉන්න අයට. ඒ වගේම ස්ත්‍රී පාර්ශවයෙන් ගොඩක් ඉඩකඩ තියෙනවා උදව් ලැබෙන්න. ඉතින් වෙනදට වගේ නෙමෙයි අර නෑදෑයොත් එක්ක හිතවත් අයත් එක්ක ආශ්‍රය වැඩි වෙනවා. ඕගොල්ලෝ ගෙවල් වල යනවා, ඕගොල්ලන්ගේ ගෙවල් වල ඒගොල්ලෝ වෙනවා. ඒතර ප්‍රීති උත්සව වලට සහභාගී මේ වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒවා සංවිධානය කරන්න ලැබෙනවා. ඒතර අර හොඳ මිත්‍ර සංවිධානයක් මේ පාර හම්බෙන ඕගලන්ට. මොකද මේ ඒ කියන්නේ ඈත්වල හිටපු යාළුවෝ ගොඩාක් ලං වෙනවා. ඒ කියන්නේ මේ ඈත්වල කියන්නේ තරහ වෙලා හිටපු යාළුවෝයි සහ විදේශගත වෙලා සහ ප්‍රදේශයෙන් පිට ගිහින් ඉන්න යාළුවෝ නැවත ඒ සම්බන්ධතා ශක්තිමත් වෙනවා. සහ සමාජයේ අලුත් දෙයක් කරන්න ඒ අයගේ උපකාර හම්බෙනවා සහ ඔබට සැලකිල්ල හම්බෙනවා. ඉතින් සැප පහසුවෙන් ගත කරන්න පුළුවන් කාලයක්. ඉතින් මේක හරියට කළමනාකරණය කරගන්න. මොකද දේවල් හොඳට ලැබෙනකොට යම් වැරදි තමන් ඇතින් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ අයහපත් ආකාරයට කම්සැප විඳින්නත් අවස්ථාව තියෙනවා. විවිධ අයගේ ආකර්ෂණයට ලක් වෙනවා. ඒ නිසා ඒවා තමන් දැනගන්න ඕනේ කොයි ආකාරයටද තමන් වැරදි කරනවද නැද්ද කියන එක තීරණය කරන්න. මොකද හොඳක් එනකොට ඒකට පිටිපස්සේ නරක දේවලුත් සිද්ධ වෙනවා වගේම නරක දේවලුත් එනවා. ඒ නිසා තමන් දැනගන්න ඕනේ ඒවා නරක අයින් කරලා හොඳ විතරක් පාවිච්චි කරන්න හොඳ කාලෙදී. ඉතින් නැති වී ගිය දේවල් පවා හම්බෙන්න පුළුවන්. සමහර විට අපි හිතමු ඕගලන්ට අහිමි වෙලා තිබ්බ මොන හරි දෙයක් තියෙනවා නම් වස්තුවක් හරි නැවත ඒවා හම්බෙනවා. කවදාකවත් හම්බෙන්නේ නැහැ කියලා හිතන් හිටිය ඉඩමක් අඩමක් කවුරු අම්මා තාත්තා හරි සහෝදර සහෝදරියෙක් හරි දෙන්න පෙළඹෙනවා. ඒ වගේ අර වස්තුවක් ලැබෙන්න ලොකු වාසනාවක් තියෙනවා. කියන්නේ පෙරපින් මතුවෙනවා හා සමානයි මේක. ඒ කියන්නේ වාහනයක් ගන්න ලොකු වාසනාවක් තියෙනවා. ගයක් දොරක් හදාගන්න වාසනාව මේ අවුරුද්දේදී අනිවාර්යයෙන්ම තියෙනවා. බලන්න තුලා ලග්න හිමියෝ වාහනයක් ගයක් අනිවාර්යෙන් ওই දෙක ගන්න අනිවාර්යයෙන්ම වාසනාව පෑදෙනවා. ඒ වගේ අධ්‍යාපනය කතා කරොත් එහෙම නොඑක් විෂයන් ඉගෙන ගන්න පුළුවන් වෙන කාලයක්. තමන්ගේ දැනුම බුද්ධිය ඥානය වර්ධනය වෙන කාලයක්. ඒතර සංගීත කලාව ඉගෙන ගන්න දරුවන්ට විශේෂයි. මොකද ඒ දරුවන්ට ටක් ගාලා මේවා පිළිහිටනවා වැඩි. ඒ වගේම පරිගණක විද්‍යාව, ඉංජිනේරු තාක්ෂණය වගේ දේවල් ඉගෙන ගන්න ඒ වගේ ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දරුවන්ටත්. ඉතින් ඒ නිසා අධ්‍යාපනය සම්බන්ධ බැලුවාම ලොකු ධනාත්මක ස්වභාවයක් තියෙන්නේ. තරඟ විභාග ආදීන් ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ වගේම සෞඛ්‍ය පැත්ත අපි කතා කරොත් එහෙම ඔය ආහාර නොදිරවීමේ ආබාධ ගතියක් එන්න පුළුවන් සහ මුත්‍රා පිටවීමේ දෝෂ සහිත බවක් එන්න පුළුවන්. ඒ නිසා නිතර වතුර බොන්න. එතකොට මේ ඔය සීතල කෑම කන්න, ඇඟට උණුසුම් කෑම නැතුව ටිකක් ඇඟ නිවෙන කෑම කන්න. ඉතින් මේ දන හිසෙන් පහළ කකුල් වල කැක්කුමක් ඇති වෙන්න පුළුවන්, තුනඩියේ කැක්කුමක් ඇති වෙන්න පුළුවන්. ශරීරයේ තරමක් දුර්වල තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්, අප්‍රාණික තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ සුළු අසනීප තත්ත්ව තමයි ඔබට ලබන අවුරුද්ද පෙන්වන්නේ. ඒ නිසා ලොකු කියන තරම් අසනීප තත්ත්වයක් මේක නැහැ. ඒ නිසා හොඳ අවුරුද්දක් ඔයගලන්ට හදාගන්න පුළුවන් 2026. සුබ දවස් වෙන්නේ අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා. තුලා ලග්න හිමියන්ට සුබ වර්ණය වෙන්නේ සුදු පාට, ක්‍රීම් පාට සහ අයිවරි. ඒ වගේම සුබ අංකය වෙන්නේ 6. තර සුබ මැණික්, දියමන්ති සහ සුදු මැණික් පළඳිනවා නම්. ඉතින් සියලුම තුලා ලග්න හිමියන්ට මම සුබ පතනවා 2026 වර්ෂයේ ජයග්‍රහී වර්ෂයක් වෙන්න කියලා. වෘශ්චික ලග්නය.
වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති කුජ රවි බුධ සිකුරු සමග දෙවැන්නේද රාහු 4 වැන්නේද සෙනසුරු 5 වැන්නේද චන්ද්‍රය 7 වැන්නේද ගුරු වක්‍ර වී 8 වැන්නේද කේතු 10 වැන්නේද ගෝචර කරමින් තමයි මේ 2026 වර්ෂය ආරම්භ වෙන්නේ. ඉතින් වෘශ්චික ලග්න හිමියන්ට මිශ්‍ර ඵල දෙන අවුරුද්දක් කියලා සලකන්න පුළුවන් මේ අවුරුද්ද. ඉතින් වසරේ මුල් භාගයට වඩා දෙවනි භාගයේ තමයි යම් කිසි දියුණුවක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා වසරේ මුල් භාගයේදී ටිකක් පුංචි අවවාද කිහිපයක් දෙන්න ඕනේ වෘශ්චික ලග්න හිමියන්ට. ඉතින් මිල මුදල් පරිහරණය කිරීම, ආයෝජනය කිරීම, වියදම් කිරීමදී තාමත් සැලකිලිමත් වෙන්න ඕනේ. මිල මුදල් සම්බන්ධ හානියක් පෙන්නුම් කරනවා සහ යම් රැවටිල්ල එකට හසු වෙන තත්ත්වයක් මේක පෙන්නුම් කරනවා සහ ආදායම් පහළ බහිනවා වසරේ මුල් කාලේ. ඒ නිසා ඔබ යම් කිසි විදිහකින් එවැනි අදහසක් තියෙනවා නම් පොඩ්ඩක් හොඳට දෙතුන් පාරක් බලලා හොයලා බලලා තවත් විශේෂඥ උපදෙස් අරගෙන මිසක් මුදල් ආයෝජනය කිරීම වලට යන්න එපා මේ වෙලාවේ. නිෂ්ඵල වියදම් වැඩි. ඒ නිසා මොන හරි දෙයකට ආයෝජනයක් කරොත් මේක ඔබට මුදල් අහිමි යන්න වගේ දේවල් වෙනවා. සාපිතු වාහනයක් ගත්තොත් ඒ වාහනේට මොන හරි වියදම් කරන්න වෙනවා. ඒ වගේ අර තමන්ගේ මුදල් අර තමන්ගේ තියෙන අර මානෙ පෙන්වන්න වියදම් කරලා තල්ලි නැති කරගන්න අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ අපේ තමන්ගේ ලෝකම් පෙන්වන්න මොකක් හරි තැනක ගිහිල්ලා වියදම් කරන සමහරක් අය කැමතිනේ. අර ඒ වගේ හැඟීමුත් ඇති වෙනවා. ඒ නිසා පොඩ්ඩක් මේ වෙලාවේ සියලුම උච්ච ලග්න හිමියන් වසරේ මුල් කාලේ පොඩ්ඩක් තමන්ගේ අතේ තියෙන සල්ලි ටික පොඩ්ඩක් රැක ගන්න උත්සාහ කරන්න. ඒතර මේ මුදල් අතින් එහෙම අගහිඟකමක් එන්නේ තමන්ම තමයි අගහිඟකම ඇති කරගන්නේ වියදම් කරගෙන. ඒ නිසා වසරේ මුල් කාලේට වඩා මැද කාලේ පස්සේ ඔබට මේ අවුරුද්දේ 2026 වසරේ යම්කිසි දියුණුවක් ලබන්න පුළුවන්. ඒතකොට උත්සාහවන්තව කරන රැකිරක්ෂා ව්‍යාපාර කටයුතු වසරේ මැද භාගයෙන් පස්සේ දියුණුවකට ඇති කරගන්න පුළුවන්. ඒ වගේම මේ දැන් අපි හිතමු ව්‍යාපාරයක් කරනවා නම් මේ ටිකේ සද්ද නැතු ඉන්න. ඒ ව්‍යාපාරයට මුකුත් වැඩිපුර මුකුත් කරන්න යන්න එපා මුල් අවදියේ මේ අඩුම තරමේ අප්‍රේල් මැයි වලින් පස්සෙවත් ඔන්න ටිකක් මොන හරි ඒක එක්ස්පෑන්ඩ් කරනවා නම් තව මොන හරි අලුතෙන් දෙයක් කරනවා නම් ඒක හොඳ ආයෝජනයක් කරගන්න. මොකද ඒ බෑන් වසරේ අගභාගයේ තමයි මේ ඔබට දියුණුවක් ලොකුවට වාසිදායක තත්ත්වයක් පෙන්눔 කරන්නේ. ඒ වගේ තමයි ආශ්‍රය කරන පිරිස ගැන හොඳ අවධානයෙන් ආශ්‍රය කරන්න සහ ඔබට කියන්නේ ළඟම හිතවත් සහ අවංක කෙනෙක්ගේ හිතවත්කමක් කැඩලා යන්න තත්ත්වයක් පෙන්눔 කරනවා. සහෝදර සහෝදරියෝ තරහ වෙන්න වගේ තත්ත්වයක් පෙන්눔 කරනවා. හිතවත් අය තමාගෙන් ඈත් වෙන තත්ත්වයක් පෙන්눔 කරනවා. වැදගත් අය කියන කොටසක් තමන් මෙතෙක් කල් ආශ්‍රය කරා නම් අමනාප වෙන්න හේතු හැදෙනවා. විරුද්ධකරුවන් ඇති කරගන්නවා, සතුරු ඇති කරගන්නවා. ඒ නිසා තමන්ගේ වටිනා කියන දේවල් නැති වෙන්න පුළුවන්. ඒ නිසා තමන් මේ ටිකේ හොඳට ඊළඟ අවුරුදු හරියට කල්පනා කරලා හරි ඔළුවෙන්ම ජීවත් වෙන්න ඕන, පටන් ගන්න ඕන තත්ත්වයක් තමයි තියෙන්නේ. තමන් රස්සාවක් කරන්න ගියත් ආයතන ප්‍රධානීන් සමග යම් වාද විවාද ඇති කරගන්න පුළුවන්. ගුරුවරු සමග වාද විවාද ඇති කරගන්න පුළුවන්. වැඩිහිටියන් සමග වාද විවාද ඇති කරගන්න පුළුවන්. ඒවා තමන්ට දෝෂ සහිත සහ තමන්ට පාඩු ඇති දේවල්. ඒ නිසා වංචා ප්‍රයෝග වලට අහු වෙන්න පුළුවන්. ඒකයි මම කිව්වේ හරියට කල්පනා කරලා වැඩ කරගන්න වසරේ මුල් කාලේ. නමුත් වසරේ මැද කාලයට වන්නට තත්ත්වයේ තරමක් හොඳ තත්ත්වයකට හැරෙනවා. වාසනාවන්ත කාලයක් උදා වෙනවා. ලාභ ප්‍රයෝජන ඇති වෙනවා. එතකොට විශේෂයෙන් ස්ත්‍රී පක්ෂයෙන් ආධාර ලැබෙනවා, උපකාර ලැබෙනවා, මව් පාර්ශවයෙන් ආධාර උපකාර ලැබෙනවා. එතකොට පුරුෂයන් නම් ස්ත්‍රීන් සමග ප්‍රීතිමත් කාලයක් ගත කරන්න පුළුවන්, ලාභ ලබන්න පුළුවන්. එතකොට ඉඩ කඩන් ලබන්න පුළුවන්. කියන්නේ ස්ත්‍රීන් සමග කරන සියලු කටයුතු ගනුදෙනු සාර්ථක වෙනවා. කියන්නේ පුළුවන් තරම් ව්‍යාපාර කටයුතු කරන අය සම්බන්ධ කරගන්න ස්ත්‍රී පාර්ශවයක් කරන ව්‍යාපාර කටයුත්තක් ඒවෙන් තමයි ගොඩක් දුරට ඔබට සාර්ථක කරගන්න පුළුවන් මේ 2026 වර්ෂයේ. ඒ වගේම වසරේ මැද භාගයෙන් පස්සේ විවිධ උත්සව අවස්ථාවලට සහභාගී වෙන්න පුළුවන්. අලංකාර දේවල් ලැබෙන්න පුළුවන්. එතකොට හොඳ කෑම බීම වර්ග. එතකොට නිතරම පාටි තියේ යන්න වගේ ටිකක් සහ අනිත් පැත්තට කියතුව ටිකක් රාගාධික වෙන කාලයක්. ඉතින් ඒ වගේ පැත්තකුත් තියෙනවා. ඉතින් තමන්ගේ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න පුළුවන්.
ටිකක් මවට පියාට ටිකක් එච්චරම හොඳ කාලයක් නෙමෙයි ටිකක් අගුණයි මවට හෝ පියාට අගුණ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් ඒ නිසා එයාගේ අසනීප තත්ත්ව ගැනත් වැඩියෙන් සැලකිලිමත් වෙන්න සහ ඔය නීතිමය ප්‍රශ්න ගැනත් වැඩියෙන් සැලකිලිමත් වෙන්න නඩු හබෝලටත් පැටලෙන්න පුළුවන් ඒක වර්මංගුවේ වංචා සාගත දේවල් වලටත් මුල් කාලේ අහුවෙන්න පුළුවන් කියලා හැකියාවක් තියෙනවා කියලා කිව්වෙත් ඒකයි ඒ නිසා අධ්‍යාපනය ගැන කතා කරොත් එහෙම අලුත් දේ ඉගෙන ගන්න ලැබෙනවා දරුවන්ට විශේෂයෙන් පොත්පත් ලියන්න හොඳ කාලයක් මේක. එතකොට පොත්පත් වෙළඳාමක් වගේ දෙයක් ආරම්භ කරනවා නම් හොඳයි. එතකොට අධ්‍යාපන කටයුතු විභාග කටයුතු වලින් වෙහෙස මහන්සි වෙලා වැඩ කරන ඒවා අනිවාර්යයෙන්ම ප්‍රතිඵලයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒවත් මහන්සි වෙලා කරන්න. ඒ වගේ සෞඛ්‍ය ගැන කතා කරොත් එහෙම මුහුණේ කටේ අත්වල බෙල්ලේ හෝ සුළු වශයෙන් පොඩි පොඩි ඔය ඇලර්ජික් වගේ එන්න පුළුවන් පොඩි පොඩි රෑෂස් වගේ දේවල් එන්න පුළුවන්. එතකොට ඇස්වල කන්වල පොඩි තුවාලයක් ඇති වෙන්න පුළුවන් මොහොනේ කුරුලෑ වගේ දේවල් මේ ටිකක් මතුවෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අසනීප තමයි තියෙන්නේ ටිකක් ව්‍යවහාලින නම් බාහිරවට ටිකක් අසනීප තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. වසංගත රෝග වලට භාජනය වෙන්න පුළුවන් වාත රෝග. එතකොට ලේ හිඟවීම ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා පුළුවන් තරම් ඒ වගේ පොඩි පොඩි රෝගයක් ලක්ෂණ මතුවෙනකොට වෛද්‍ය උපදෙස් ගන්න ඖෂධ ලබා ගන්න. ඉතින් ඔබට මේ වසරේ සුබ දවස් වෙන්නේ ඉරිදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා ඔබගේ සුබ වර්ණය රතු. එතකොට සුබ අංක වන්නේ ඔබට 5 7 4 2 1. එතකොට සුබ මැණික් වෙන්නේ ඔයගලන්ට පළඳිනවා නම් රතු මැණික් සහ රතු කොරල්. ඉතින් මම සියලුම වෘශ්චික ලග්න හිමියන්ට සුබ පතනවා 2026 වර්ෂයේ ඊටමත් සාර්ථකම අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ධනු ලග්නය ධනු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ගුරු ග්‍රහය වක්‍ර වී 7 වෙන්නේද බුධ සිකුරු රවි කුජ ග්‍රහයන් ලග්නයේද රාහු 3 වෙන්නේද සෙනසුරු 4 වෙන්නේද චන්ද්‍රයා 6 වෙන්නේද කේතු 9 වෙන්නේද ගමන් කරමින් තමයි මේ 2026 වර්ෂය ආරම්භ වෙන්නේ. ඉතින් ධනු ලග්න හිමියන්ටත් මේ වසර යම්කිසි විදිහක සැලකියුතු මට්ටමේ වාසිදායක වර්ෂයක් කියන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු ප්‍රතිඵල නැතත් සාමාන්‍ය අඟ බේරගෙන ජීවත් වෙන්න පුළුවන්. ජාම බේර ගන්න පුළුවන් වර්ෂයක් කියලා කියන්න පුළුවන්. ඉතින් මුදල් අතින් ලොකු අගහිඟකම් ඒවා ඇති වෙන්නේ නැහැ. සාමාන්‍ය ගානට තියෙන්නේ. ඉතින් අර වෙහෙස මහන්සි වෙලා මුදල් උපයන ක්‍රමයට තමයි යන්නේ. අර નિરાයාසයෙන් මුදල් ලැබෙනවා කියන එකම නැහැ. නමුත් යම්කිසි මට්ටමකට Tamanට ආදායම ලැබෙනවා. ඉතින් විශේෂයෙන් ස්වයං ව්‍යාපාර කරන අයට තමයි මේක හොඳම මේ අවුරුද්දක් වෙන්නේ. ගොඩාක් ලාභ ලැබෙනවා. හොඳ ආදායමක් ගන්න පුළුවන්. ඒතර කවුරු හරි අනාගතයේ මේ ලබන අවුරුද්දේ ස්වයං ව්‍යාපාරයක් මොන හරි පටන් ගන්න ඉන්නවා නම් අනිවාර්යෙන් පටන් ගන්න. ඒක අනිවාර්යෙන් පිළිහිටනවා, yaadෙනවා. ගොඩක් අය දැන් සමහර රක්ෂාලින් ඉවත් වෙලා සමහර විදේශගත වෙලා ලංකාවට එලා අලුතෙන් මොන හරි පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්නවා. ඉතින් ඒ වගේ තමන්ගේ ස්වයං ව්‍යාපාර පටන් ගන්න ඉන්න අයට ඉතාමත් හොඳම වර්ෂයක් කියන්න පුළුවන්. ඉතින් ගෘහ ජීවිතයේ පැත්ත කතා කරොත් එහෙම වාසනාවන්ත කාලයක්. විශේෂයෙන්ම අවිවාහක අයට බොහොම හොඳ කාලයක්. සුදුසු වයසක ඉන්න සියලු දෙනාටම ඔන්න විවාහ වෙන්න හොඳ කාලයක් කියලා මේ අපිට කියන්න පුළුවන්. විවාහ වෙන්න යෝග තියෙනවා නම් මෙන්න හොඳම කාලේ විවාහ වෙන්න අනිවාර්යයෙන්ම මංගල යෝජනා ලැබෙනවා දෙපාර්ශවයටම. ඉතින් ඒ නිසා විවාහය සම්බන්ධ නම් හොඳ සුභාරංචියක් ඔබට හිතා ගන්න පුළුවන්. ප්‍රමාද වෙලා තිබ්බනම් මෙතෙක් කල විවාහයක් ඔන්න ඒක හරියනවා. ඒතකොට දැන් සම්බන්ධයක් තියාගෙන විවාහ වෙන්න ක්‍රමයක් නැතුව ඒ කියන්නේ මුදල් නැතුව හරි ඒක දෙපැත්තෙන් හරියට වචනයක් කියනොත් තිබ්බනම් ඔන්න ඒවට හරියට ස්ථීරව කතාවක් කියනවා. ඔන්න අහවල් මාසෙ අපි බඳිමු. ඔන්න එහෙම කීලිවල ඔබට ස්ථීර විසඳුමක් ලැබෙනවා විවාහ වෙන ප්‍රශ්න වලට. ඉතින් ඒ වගේම තමයි සිතට කයට සැප ලැබෙන කාලයක්. දියුණුවටත් ඉඩකඩ තියෙන එකේ මම මේ ධනු ලග්න හිමියන්ගේ මේ අවිවාහක අයට තමයි මේකේ මේ අවුරුද්ද හොඳම අවුරුද්දක් වෙන්නේ. හොඳට දියුණු වෙන්න පුළුවන් විවාහයත් සමග හොඳ දේවල් ලැබෙනවා. ඒතකොට ශරීර සනීපයක් ලැබෙනවා. එතකොට ඔය නීතිය පිළිබඳ ඉගෙන ගන්න ඉන්න අයටත් බොහොම හොඳ කාලයක් මේක. නීතිය සම්බන්ධව ඉගෙන ගන්න ගොඩක් ඒක පිළිහිටනවා. ඉතින් තමන්ගේ ජීවිතයේ සැප පහසුවට අලංකාරයට අවශ්‍ය හැම දෙයක්ම ලැබෙනවා. එතකොට මේ විවාහ වෙලා ඉන්න අයටත් භාර්යාව සහ ස්වාම පුරුෂය සමග බොහොම වෙනදට වඩා අර බැඳලා අවුරුදු 10කට පස්සේ මෙච්චර ආදරයක් වගේ කියන්නේ අන්න ඒ වගේ ඉන්න පුළුවන් කාලයක් තියෙනවා.
ඒකැන මහලොකු මිල මුදල් නොලැබුණාට පවුල් ජීවිතය ඇතුළත බොහොම ලෙංකතුකමින් වෙනදට වඩා හරි වෙනස් විදිහකින් හරි ආදරණීය හැඟීමකින් ඉන්න පුළුවන් තත්ත්වයක් තමයි පෙන්නුම් කරන්නේ පවුල් ජීවිතය ඇතුළින් ගත්තට පස්සේ. ඉතිං වෙනද වගේ කේන්ති ගන්න නැතුව පොඩ්ඩක් කර දෙන්නම ඉවසලා කටයුතු කරන්න කතා බහ කරද්දි ඒ වගේම තමයි ටිකක් මේ බාහිර සමාජය ආශ්‍රය කරද්දී අර පවුලේ තොරතුරු සහ පවුලේ දේවල් එළියට දෙන්න එපා. මොකද ඔබට මේ බොහොම මේ කාලේ ගෙදර සතුටින් ඉන්න පුළුවන් දරුවොත් එක්ක තමන්ගේ බිරිඳත් එක්ක සතුටින් ගත කරන්න පුළුවන් කාල සීමාවක්. ඒ නිසා මේ සතුට එළියට අරන් යන්න එපා. මේ සතුටෙන් ඉන්න එළියට පෙන්වන්න එපා. එහෙම හදිසියවත් පෙන්නුවොත් ඒ සතුට නැති වෙනවා. ඒ නිසා ඒ කියන්නේ තමන් මේ ගොඩාක් දැන් ව්‍යාපාර කටයුතු කරන අය දන්නවා ගොඩක් නිදි මරාගෙන වැඩ කරන අවස්ථා ඉස්සරහට ඒවට ගොඩාක් ඔයගොල්ලන්ගේ දරුවෝ සහයෝගය දෙයි, බිරිඳ සහයෝගය දෙයි, ලබන අවුරුද්දේ දියුණු කරගන්න. ඉතින් ඒ නිසා ඒ වගේ හොඳ කියන්නේ අර නිශ්ශබ්දව දියුණු වෙන්න පොඩි මාර්ගයක් තියෙනවා. සද්ද දාගෙන ගියොත් බෑ. ඒ නිසා ඒකත් පොඩ්ඩක් ඔලුවට දාගෙන වැඩ කරන්න. මොකද ධනු ලග්න හිමියන්ට මේ වර්ෂයේ මැද භාගයට පස්සේ තමයි ටිකක් යම් දියුණුවක් ගන්න පුළුවන් මුල් ටිකට වඩා වර්ෂයේ මැද භාගයෙන් පසුව. ඒ වගේම අධ්‍යාපනය ගැන කතා කරොත් එහෙම අලුත් දේවල් ඉගෙන ගන්න ආසයි තුන දරුවන්ට විශේෂයෙන් පොත්පත් වෙළඳාම් සහ පොත් ලියන්න ඒ වගේ අමුතු දේවල් දරුවන්ට හිතන ඒ වගේ දේවල් හිතනකොට දරුවන්ට අවස්ථාව දෙන්න උදව් කරන්න. ඉතින් ඒ වගේ දේවල් වලට උදව් කරොත් දරුවන්ට ඉස්සරහට යන්න පුළුවන්. ඒ වගේම තමයි සෞඛ්‍ය පැත්ත කතා කරොත් එහෙම ටිකක් සැලකිලිමත් වෙන්න. ටිකක් ඔය උණ හිසේ කැක්කුම් ගතියක් එන්න පුළුවන්. හිසට තුවාලයක් වීමේ හැකියාව තියෙනවා. උදරාබාධයක් වෙන්න පුළුවන්. හෘදය කැක්කුමක්, අතොර රුධිරයට පීඩනය, ඇදුම ගතිය, ඇස්වල දෝෂ, ඒ වගේ අර මේ උෂ්ණාධික රෝග ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඒ වගේ අසනීප තත්ත්වයන් එනකොටම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. ඉතින් සුළු වශයෙන් තමයි ඉතින් ඒ වගේ අසනීප තත්ත්වෙ එන්නේ. ඉතින් සෞඛ්‍ය ගැනත් ලොකුවටම කියන්න දෙයක් නැහැ. ඉතින් අර මිශ්‍ර බල ස්වරූපයක් ධනු ලග්න හිමියන්ට තියෙන්නේ. ඉතින් මම අර කිව්ව කාරණා මතක තියාගන්න වැඩි තොරතුරු පිට නොදී අර ඇස්වා කටවා කියන එක පෞල් ජීවිතයට වද්දා ගන්න තු ඉන්න තාක්කල් බොහොම වැදගත් විදියට බොහොම පරිස්සමෙන් ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ධනු ලග්න හිමියන්ගේ සුබ දවස් වෙන්නේ ඉරිදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා. එතකොට ඔබගේ සුබ වර්ණය වෙන්නේ කහ පාට, සුබ අංකය වෙන්නේ 3, 5, 6, 8. එතකොට ඔබට පළඳිනවා නම් සුබ මැණික් තමයි පුෂ්පරාග. ඉතින් මම සියලුම ධනු ලග්න හිමියන්ට සුබ පතනවා 2026 වර්ෂයේ සාර්ථකම අවුරුද්දක් කරගන්න ශක්තිය වාසනාව ලැබෙන්න කියලා. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ශනි 3 වෙන්නේද, චන්ද්‍රයා 5 වෙන්නේද, ගුරු වක්‍ර වී 6 වෙන්නේද, රාහු 2 වෙන්නේද, කේතු 8 වෙන්නේද, කුජ බුධ රවි සිකුරු යන ග්‍රහයන් 12 වෙන්නේද ගෝචර කරමින් තමයි මේ 2026 වර්ෂය ආරම්භ වෙන්නේ. ඉතින් මකර ලග්නය ගැන කතා කරොත් එහෙම ධර්මයක් සැනසිලිදායක තත්වයක් ඔබට තියෙනවා. මොකද දැන් ඔබ කාලයක් ලග්නේ රාෂ්ටක ගත කරා. දැන් ඒවත් ඉවර වෙලා දැන් ටිකක් ඔන්න ඔලු උස්ස ගණන හදනවා විතරයි ජීවිතේ. ඔන්න දැන් ඔබට මේ අවස්ථාවේදී හොඳ අවස්ථාවක් තියෙනවා ඔබට වැඩි හිටියන්ගෙන් සහ විවිධ අයගෙන් උදව් උපකාර ලැබෙන අවස්ථාවක් මේක. ඉතින් දැන් සතුට ප්‍රීතිය දෙන කාලයක්, ශරීර සනීපයට හේතු වෙන කාලයක්, දැන් කරගෙන ආපු කටයුතු තව තවත් සාර්ථක වෙන්න කාලයක්, ඒතර අලුතෙන් ආරම්භ කරන කටයුතු දියුණුවෙන් දියුණුවට පත් වෙන කාලයක්. දැන් සතුරොත් මිතුරු වෙලා ඔබට උදව් කරන කාලයක් තමයි එන්නේ. දැන් ඔයාගේ බලය වැඩි වෙනවා. දැන් වෙනද බලය අඩු වෙන්නේ තිබ්බේ පහුගිය කාලේ. දැන් බලය ටිකක් වැඩි වෙනවා. නම බබලන්න ගන්නවා. තමන්ගේ අයිතිවාසිකම් මොන හරි ගිලිහිලා තිබ්බනම් සමාජයේ හෝ රැකියා ස්ථානයේ නිවසේදී අන්නේ අයිතිවාසිකම් ඔබට ලැබෙන්න ගන්නවා. විශේෂයෙන් දේපල ලාභ ලැබෙන්න ගන්නවා. ඒ කියන්නේ නිවසක් හදාගන්න හිටියනම් ඒකට ඊට ප්‍රස්තාව හැදෙනවා. ඉඩමක් කඩමක් ගන්න හිටියනම් ඒකට අවශ්‍ය ලෝන් එකක් හරි පෙන්ඩින් තිබ්බනම් ඒක පාස් වෙනවා. දෙමාපියන්ගෙන් උරුම වෙන්න තියෙන දේවල්, වැඩි හිටියන්ගෙන් උරුම වෙන දේවල් පවුලේ ලැබිය යුතු දෙයක් තියෙනවා නම් අන්න ඒවා ලැබෙන්න ගන්නවා. විශේෂයෙන් අර මං උසස් අයකින් සහ වැඩි හිටිය අයකින් තමයි ඔබට ලැබීම තියෙන්නේ.
තොකට ආශ්‍රයකුත් ඇතිවෙන උසස් අයගේ උදව් උපකාරත් හම්බෙනවා. ඉතින් විශේෂ දේම තමයි මකර ලග්න හිමියන් කවුරුහරි දීර්ඝකාලීන අසනීප තත්වයකින් පෙළුණා නම් හරි යම්කිසි රෝගාබාධයකින් පෙළුණා නම් ඔන්න අසනීප තත්වවලින් සුව වෙන කාලයක්. ඉතින් ඒ වගේම තමයි ද්‍රව්‍යය එක මිල මුදල් විතරක් නෙමෙයි විවිධ බඩු භාණ්ඩත් හම්බෙන සමහර මිත්‍රයන්ගෙන් සමහරක් වෙලාවට රටින් ඉඳලා විවිධ දේවල් එවන්න පුළුවන්, නෑදෑයෝ දෙන්න පුළුවන්. ඒ වගේ විවිධ ද්‍රව්‍යමය ආධාරත් හම්බෙනවා, මූල්‍යමය ආධාර වගේම. ඒ වගේ නම්බුවත් ලැබෙනවා. ඒතර අලුත් මිතුරු ඔබට ලැබෙනවා. විශේෂයෙන් මතක තියාගන්න මකර ලග්න හිමියෝ භූමි ලාභ තියෙනවා. භූමි ලාභ කියන්නේ ඉඩමක් කඩමක් විකුණන්න තියෙනවා නම් ඔන්න ඒක නොසිතූ ගානට විකුණන්න පුළුවන්. ඒ වගේම භූමියෙන් කරන පතල් කර්මාන්ත වගේ දේවල් කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා නම් දැනට කරන් අය ඉන්නවා නම් ඔන්න හොඳ මැණික් වාසනා ඒ වගේ දේවල් තියෙනවා. අපි හිතමු කෘෂි කර්මාන්තයේ දෙන්න කවුරු හරි බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඉඩමක් තියෙනවා නම් තමන්ට ග්‍රීන් හවුස් එකක් දානවා, ක්‍රි ප්ලෑන් එකක් තියෙනවා නම් හරි මොන හරිම භෝගයක් වගා කරගන්න, ආදායමක් ගන්න ඔන්න මේ වගේ හොඳ මිල. මොකද භූමියෙන් ලැබෙන්න තියෙන වාසනාව වැඩි. ඉතින් ඒ වගේම තමයි මං කිව්වේ ශරීර සනීපයට ඇතිවන කාලයක්. ඒතර ප්‍රීති වෙන්න පුළුවන් කාලයක්. එතකොට මංගල යෝග උදා වෙන කාලයක්. එතකොට තමන්ට ණය ගනුදෙනු වලින් නිදහස් වෙන්න තියෙන කාලයක්. ඒ වගේ බොහොම ටිකක් අර නුවණින් වැඩ කරොත් එහෙම මේ අවුරුද්ද මකර ලග්න හිමියන්ට හරියටම ප්ලෑන් කරගත්තොත් ගොඩ යන්න පුළුවන් හොඳම අවුරුද්දක් මේ අවුරුද්ද ඇත්තටම ගත්තොත් එහෙම. හැබැයි මකර ලග්න හිමියෝ මේ වෙලාවේ තමන්ගේ වියදම ගැන සෑහෙන හිතන්න ඕනේ. මොකද දෙවන්නේ රාහු ඉන්නේ. රාහු කෙලින්ම ඔයාට ඔළුව නැති විදිහට ඔය සල්ලි ටික වේදම් කරන්නමයි හිතෙන්නේ. ඒ කියන්නේ ලොකු මුදලක් කියන්නේ හොඳ ආයෝජනයක් ඔයාට මේ වෙලාවේ කරගන්න පුළුවන් සහ ගොඩක් ලැබීම් පාර්ශවයේ වැඩි. එතකොට නමුත් වෙලා තියෙන්නේ ඔබගේ මේ වේදම් කරන්න ගියාම අවශ්‍ය දෙයටයි අනවශ්‍ය දෙයටයි ඔක්කොටම එහෙම ભેදයක් නැහැ. ඔහේ වේදම් කළා දානවා කල්පනා නැතුව අර ටික පොඩි ළමයිට සල්ලි ටිකක් හම්බුනම කඩචෝරු කනවා වගේ නිකන් අර ඔහේ වේදම් කළා දානවා. ඉතින් අර ඒ වගේ වේදම් කරන්නේ නැතුව පොඩ්ඩක් මේ වගේ වෙලාවක පොඩ්ඩක් හරියටම කල්පනාකරණය කරගත්තොත් ඔබට හොඳ ඉතුරුවක් කරගන්න පුළුවන්. එහෙම බැයි නම් අඩුම තරමේ ඔබට මුදල් ඉතුරු කරන්න බැයි නම් කරුණාකරලා ඔබ විවාහක නම් බිරිඳරෝ සැමියාට ඔබගේ මුදල් පරිපාලනය බාර දෙන්න. අවිවාහක නම් අම්මට තාත්තට හරි තමන්ගේ වැඩිමහල් සහෝදරියකට හරි මේවා බාර දෙන්න. නැත්තම් තමන් බැංකුවකට ඒවා ආයෝජනය කරලා ස්ථිර තැන්පතුවක් දාගන්න. නැත්තම් මොකද මේ අවුරුද්ද ඔබගේ මුදල් ලැබීම හොඳ වුණාට අනිත් පැත්තට යන වේගය ඊට වඩා වැඩි. ඒ කියන්නේ බොහොම හිමීට ඔබගේ අතට මුදලක් ආවත් ඒක අනිත් පැත්තට මෙහෙම කරනකොට ගිහිල් ඉවරයි. ඒ නිසා ඒ ගැන තාමත් සැලකිලිමත් වෙන්න. මොකද රාහු දෙවියන් ඉන්නකොට ඔබගේ කොච්චර ලැබීම් තිබ්බත් වැඩන්නේ මේ අතේ තියෙන සල්ලි ටික අනිත් පැත්තට යන්නමයි බලන්නේ. ඒ නිසා ඉවසීම කියන දේ හොඳට ඕගොල්ලෝ ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ වගේම තමයි යම් දේවල් නැති වෙන්නත් පුළුවන්. ගෙදර තියෙන බඩු මුට්ටු නැති වෙන්න මේ හැකියාවක් තියෙනවා. අවියාවිද වලින් තුවාල සිදුවන්න පුළුවන්. ඒ නිසා ඒ තමන්ගේ පාවිච්චි කරනකොට හැමදේම ගෙදර මොන හරි වැඩක් කරන්න ගියත් යන්ත්‍රෝපකරණ පාවිච්චි කරනකොට හරියට කල්පනාකාරීව පාවිච්චි කරන්න. ඒ වගේ දෙයකින් තමන්ට අනතුරක් වගේ දේවල් වෙන්න පුළුවන් සුළු වශයෙන් හරි. ඒ නිසා මේ වර්ෂය මොකද හොඳ වර්ෂයක් ඔබට හොඳට ලැබීම් පැත්තෙන් දියුණු වෙන්න පුළුවන් හොඳ වර්ෂයක් නිසා පොඩි කරදර දේවලුත් ඇති වෙන්න පුළුවන්. ඉතින් පවුලේ අය සල්වැසියන් අතර පොඩි ගැටුම්කාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මොහොත් එක්ක ඉවසීමෙන් කටයුතු කරන්න. මොකද මේ අපි අලුත් අවුරුද්දක් ලබනකොට හැමෝම බලන්නේ ලස්සනට දියුණු වෙලා තිබ්බ වැරදි හදාගෙන අලුතෙන් ජීවිතේ පටන් ගන්න. ඉතින් මේ වගේ වෙලාවකට ඉවසීමෙන් තමයි කටයුතු කරන්න ඕන. ඔබ හරි බුද්ධිමත් මකර ලග්න හිමියෝ තමන් ගැන ගොඩාක් හිතනවා. ඉතින් ඒ නිසා සමාජය ගැනත් ගොඩක් හිතනවා. ඒ නිසා ඔබ විශේෂයෙන් ඉවසිලිමත්ව කටයුතු කරන්න. ඉස්සරහට ඔබට හොඳ කාලයක් උදා වෙනවා. මොකද දැන් පහුගිය කාලේ ගොඩාක් කල් දුක් විඳලානේ. දැන් ටිකක් ඒ දුක් විඳපු කාලේ ඉවර කරලා ඔලුස්සන්න හදනව විතරයි මේ. ඒ හදනකොටම යම් කරදර එන්න පුළුවන්. ඒ නිසා ඒවා يعني උපේක්ෂාවෙන් මෙද දරාගෙන හැමෝටම මෛත්‍රිය වඩලා තමන් ඉස්සරහට යන්න. ඒ වගේම තමන්ගේ වයසට පහන් පත්තු කරලා විශ්ව දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. එතකොට 12 වෙනි බලවත් කරගන්න. ඔය බන්ධනාගාර රෝහල් වල ඉන්න රෝගීන්ට උපස්ථාන කරන්න. බෙහෙත් ඖෂධ ආදී අරන් දෙන්න. ඔය සතුන්ට කෑම අරන් දෙන්න, බෙහෙත් ඖෂධ ලබා දෙන්න. ඉතින්
තමන්ගේ ඥානය වැඩි වෙන කාලයක් මේක. අධ්‍යාපනය ගත්තොත් එහෙම විශේෂයෙන් දරුවන්ගේ එතකොට ටිකක් මහන්සි වෙලා තමයි විභාග පාස් කරගන්න වෙන්නේ. නිකන් සාමාන්‍ය විදිහට ඉඳලා බෑ, ටිකක් ගොඩාක් මහන්සි වෙන්න ඕනේ පොඩි ප්‍රතිඵලයක් හරි ගන්න. ඉතින් කාර්මික පැත්ත වගේ ඉගෙන ගන්නවා නම් දරුවන්ට හොඳ කාලයක් මේක. ඒවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. විශේෂයෙන් ඔය ටෙක් එකකට වගේ ගිහිල්ලා ඉගෙන ගන්න දරුවෝ කැමති නම් යොමු කරන්න. මොකද ඒ යන්ත්‍ර සූත්‍ර වලින් ඉගෙන ගන්න වැඩ ටිකක් පිළිහිටන කාලයක් මේක. ඉතින් සෞඛ්‍ය ගැන කතා කරොත් එහෙම ලොකුවට රෝගාබාධ ඔබට මේ වසරේ පෙන්වන්නේ නැහැ. ඒ බඩේ අජීර්ණ, ආහාර නොදිරවීම, එතකොට රක්ත වාත වගේ තත්ත්වයන් තමයි පෙන්වන්නේ. ඒ නිසා ඒ සම්බන්ධව පොඩි අසනීප තියෙනවා නම් වෛද්‍ය උපදෙස් ගන්න. ඉතින් ඔබට සුබ දවස් වෙන්නේ අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා. ඔබගේ සුබ වර්ණය නිල්. ඒතර සුබ අංකය වන්නේ ඔබට 6, 8, 9. ඒතර සුබ මැණික් නිල් මැණික් පළඳින්න. ඒතර 2026 වර්ෂය සියලුම මකර ලග්න හිමියන්ට වාසනාවන්ත වර්ෂයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සෙනසුරු 2 වැන්නේද, චන්ද්‍රයා 4 වැන්නේද, ගුරු වක්‍ර වී 5 වැන්නේද, රාහු ලග්නයේද, කේතු 7 වැන්නේද, රවි බුධ කුජ සිකුරු යන ග්‍රහයන් 11 වැන්නේද ගෝචර කරමින් තමයි මේ 2026 වර්ෂයේ ආරම්භ වෙන්නේ. ඉතින් කුම්භ ලග්න හිමියන්ටත් ඇත්තරම තරමක් කිව්ව සතුටුදායක අවුරුද්දක ආරම්භයක් කියන්න පුළුවන්. මොකද මේ ග්‍රහ රටාව දිහා සුවිශේෂී විදිහට නිරීක්ෂණය කරලා බැලුවාම ඉතින් විශේෂයෙන් රජයට සම්බන්ධ නම් ඔබ රජයේ සේවකයෙක් නම් ඔබට ඇත්තරම ලොකු වාසි සහගත තත්ත්වයක් තමයි මේ අවුරුද්දේ තියෙන්නේ. විශේෂයෙන් රාජ්‍ය රැකියාවන් කරන අයට විශේෂ උසස් වීම් සහ තමන්ගේ ස්ථාන මාරුවක් තමන්ගේ වාසියට හෝ තමන්ගේ නිවස ආශ්‍රිතවට හෝ යන්න තියෙනවා නම් අන්න ඒ වගේ දේවල් ලැබෙනවා. එතකොට ව්‍යාපාර සහ රැකියාව කරන අයට අනිත් අයටත් ලාභ ලබා ගන්න පුළුවන් කාලයක්. ඒ කියන්නේ වාසනාවන්ත රැකියාවල් ලැබෙනවා. ඒ කියන්නේ අලුතෙන් රැකියාවල් අපේක්ෂාවෙන් ඉන්න කුම්භ ලග්න හිමි ඉන්නවා නම් ඔන්න ඒ හොඳ රැකියාවල් හම්බ වෙනවා. ඒ හම්බෙන්නේ Tamanට හරි පහසුවෙන් වැඩ කරන්න පුළුවන් තත්වයකින් තමයි ඒ රැකියාවල් පවා හම්බෙන්නේ. ඉතින් වෙලහෙළදාම් කරන අයත් ඉන්නවා නම් බිස්නස් කරන අයටත් හොඳ දියුණුවක් ගන්න පුළුවන් කාලයක්. ඉතින් ඒ වගේම තමයි මොන රස්සාව කරත් ගරු නම් වූ සැලකිලි ලැබෙන කාලයක් සහ ඉන්න තනතුරු උසස් වෙලා Tamanට වැඩි මුදලක් අතට ගන්න පුළුවන් අවුරුද්දක්. සහ අනිත් එක අපි හිතමු මොන හරි ටික දෙයක් ලැබෙනවා කියලා ඉවරලා අපි තුන් ණයක් කාට හරි දීලා දැන් බොමාරි චුට්ට හම්බ වෙනවා. නමුත් ඔන්න එකපාර ලැබෙන අවුරුද්ද දිනකට ඒ කවුරු හරි ඉල්ලගත්ත ටික එකපාරම දීලා දාන මෙන්න මේ ලෝන් එක හම්බුණා අපේ මෙන්න වාගෙන් ඉල්ලගත්ත සල්ලි. මෙන්න අපේ කාර් එක වික්ක මෙන්න වාගෙන් ඉල්ලගත්ත සල්ලි හරි ඒ වගේ ටික මොන හරි ලැබිච්ච මුදලක් තියෙනවා නම් ඒක එකපාරම ඔබට ලැබෙන්න පුළුවන්. ඔබ රජයේ කොන්ත්‍රාත්කරුවෙක් වෙන්න පුළුවන්. ඔබට පොඩි මුදලක් ටික චෙක් වලින් ලැබුණා නම් ඔන්න එකපාර ඒක මුදල් නොමත වෙලා ඔබට එන්න පුළුවන්. ඒතර ඒකෙන් එන ලොකු වාසියක් ඔබට තියෙන මොන හරි අලුත් වැඩකට ඔබට අත ගහන්න පුළුවන් අවුරුද්දක් මේක. දැන් අලුතෙන් දෙයක් කරන්න පුළුවන් මේ අවුරුද්දේ. ඉතින් ඒ වගේම පොඩ්ඩක් කල්පනාවෙන් කටයුතු කරන්නත් ඕනේ. හදිසි අනතුරු විපත් ඇති වෙන්න පුළුවන් කාලයක්. සැප පහසුව ටිකක් විතර මේ අඩු වෙනවා. ශරීරයේ තියෙන ලස්සන ගතිය පොඩ්ඩක් අඩු වෙනවා. පොඩ්ඩක් මහන්සි වෙන්න ඕන කාලයක්. ඉතින් අනුන් වෙනුවෙන් සෑහෙන වැඩ කරන්න වෙන කාලයක්. ඉතින් ඒ වගේම තමයි ටිකක් භාර්යාවට දරුවන්ට ටිකක් අපලකාරී තත්වයක් පෙන්වුම් කරනවා. විවාහ ජීවිතේ පොඩ්ඩක් ප්‍රීතිමත් අඩු ගතියක් තමයි පෙන්වුම් කරන්නේ. නමුත් මම මේ අඩු ඒවා කියන්නේ හැම එකක්ම මේවා බල ඕගොල්ලෝ හදාගෙන මේ අඩු එකක් පෙන්වුම් කරනවා. ඔබ වෙන්දට වඩා ස්වාම පුරුෂය අතර සම්බන්ධතාවයල් ගොඩනගා ගන්න, ගමන් බිමන් යන්න, අඩේ එළියට ගිහිල්ලා කෑම ටිකක් ගන්න, හොටෙල් එකකට ගිහිල්ලා ඒ වගේ අර අඩු වෙන් තියෙන දේවල් ඕගොල්ලෝ ඊළඟ අවුරුද්ද වෙනස් කරගන්න. ඉතින් මේ මහා ලොකු මේ කඩාවැටීමක් කුම්භ ලග්න හිමියන්ගේ නැහැ. යම් කිසි දේවල් මං කිව්වේ ලැබෙනවා. අර කෙටියෙන් අනුන්ගේ දේවල් හරි ලැබෙන්න මේ වෙලාවේ මාර පිනක් තියෙන වෙලාවක්. ඉතින් ඒ නිසා මේ 11 යන බලවත් වෙලා තියෙන්නේ. ඒ නිසා අයස්ථානයේ ඉඳන් කොහොම හරි දේවල් ලැබෙනවා. අනුන්ගේ දේවල් ලැබෙනවා. ඒ කියන්නේ මං කිය රැකියාව හිටියත් රැකියාවෙන් උසස් නිලතර හම්බ වෙනවා. එතකොට මේ ව්‍යාපාරයක් කරත් තමන්ගේ අධික ලාභ හම්බ වෙනවා. කියන අලංකාර වස්තුන් හම්බ වෙනවා නිකන් සාමාන්‍ය ජීවිතයටත්. එතකොට පවුලේ අයත් එක්ක සමගියෙන් ඉන්න පුළුවන්. එතකොට
සමගින් ඉන්න උත්සවාදීට සම්බන්ධ වෙන්න පුළුවන් අප අර පවුල් ජීවිතය ඇතුළේ චුට්ටක් ඉතින් අර අසතුටුදායක තත්ත්වයක් තියෙනවා ස්වාමි පුරුෂයා බිරිඳ අතර ඒක පොඩ්ඩක් වෙනස් කරගෙන හිතලා මතලම ඒක වෙනස් කරගෙන කටයුතු කරගෙන ඉස්සරහට යන්න. එතකොට සතුටින් ඉන්න පුළුවන්. වැඩිපුර ආයාසයක් දරන්න ඕනේ වෙනතට වඩා පවුල් ජීවිතය ලස්සනට ගත කරන්න. ඉතින් ඒ වගේ බැලුවොත් එහෙම අධ්‍යාපනය ගැන කතා කරොත් එහෙම අධ්‍යාපන තත්ත්වය නම් ඉතාමත් යහපත් දරුවන්ට එහෙම එතකොට ඔය පොඩි පොඩි සියුම් දේවල් අවබෝධ කරගන්න පුළුවන් දැනට අධ්‍යාපන කරන දරුවන්ට. එතකොට විශේෂයෙන් කලාව සෞන්දර්ය වගේ විෂයන් වලට හිත යන වර්ෂයක් සහ ඒවැයෙන් ඉගෙන ගත්තොත් හොඳට ඉස්සරහට යන්න පුළුවන් කුම්භ ලග්න හිමියන්ට උනන්දුවක් ඇති වෙනවා. ඒ වගේම කාර්මික අංශ වලටත් හොඳ දක්ෂතා තියෙන දරුවන්ට ඉගෙන ගන්න හොඳ වර්ෂයක්. ඉතින් අපි සෞඛ්‍ය පැත්ත කතා කරොත් එහෙම 2026 වර්ෂයේ ශරීර ශක්තිය පොඩ්ඩක් දුර්වල වෙනවා. අසනීප තත්ත්ව ඇති වෙන්න පුළුවන්, දත් මුල් දී වෙන්න පුළුවන්, දත් එළවෙන්න පටන් ගන්න පුළුවන්. එතකොට බඩේ හෝ ඔය ඇස්වල වගේ මේ ආබාධ ඇති වෙන්න පුළුවන්. හදිසි අනතුරු වගේ දේවල් වෙන්න පුළුවන්. ටිකක් පරිස්සම් වෙන්න ඕන කාලයක්. මොකද ඔබට ලග්නේ රාෂ්ටකයේ අන්තිම අවුරුද්දක යන්නේ මේ. ඉතින් නමුත් සුළු වශයෙන් යම් නිරෝගී අවුරුද්දක් මේක මේ පවත්පන් යන්න පුළුවන්. සිහි කල්පනාව හොඳට වර්ධනය කරගන්න. විෂ්ණු දෙවියන්ට තමන්ගේ වයසට පහන් දල්වල පින් අනුමෝදන් කරන්න. ඒ වගේම බන්ධනාගාරගත වෙලා ඉන්න, රෝහල් ගත වෙලා ඉන්න අය, රෝගීන් ඉන්නවා නම් හොයලා බලලා ඖෂධ අරන් දෙන්න, උපස්ථාන කරන්න. මහලු ඔය මේවා ඔය කියන්නේ වැඩිහිටි නිවාස වලට ගිහිල්ලා පුළුවන් නම් ඒ වගේ අයව නාවල කරලා මේ රෙදි අරන් දීලා පිරිසුදු කරලා ආහාර වේලක් ලබා දෙන්න. මොකද ඒව තමයි මේ වගේ වෙලාවට ඔයගලන්ට කරන්න පුළුවන් හොඳම පින්. ඒතොර මේ ඕගලන් ලැබීම උද දැන් මොන හරි අනාගතයේ කරදරයක් වෙන්න තියෙනවා නම් මේ වගේ දේවල් කරන්න මේ අවුරුද්ද ඒ කරදර කියන දේවල් සම්පූර්ණ අවම කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා සියලුම කුම්භ ලග්න හිමියන්ට ඇත්තටම ජීවිතයේ ආදායම් පැත්ත ගොඩ දාගන්න පුළුවන් අවුරුද්දක්. ආධ්‍යාත්මික පැත්තට යන අයටත් ආධ්‍යාත්මික ලොකු අවබෝධයක් තියෙන අවුරුද්දක්. ඉතින් ඒ ව්‍යාපාර වලින් ලාභ ලබන වගේම ආධ්‍යාත්මික ආගම කටයුතු වලුත් හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් අවුරුද්දක්. ඉතින් ඔබට සුබ දවස් වෙන්නේ අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා. ඒතර ඔබගේ සුබ වර්ණය රතු සහ නිල්. සුබ අංක වෙන්නේ 3, 8, 9 සහ සුබ මැණික් පැලඳීමට සුබ මැණික් වෙන්නේ කාක නිල්. ඉතින් මම සියලුම කුම්භ ලග්න හිමියන්ට සුබ පතනවා මේ 2026 වර්ෂයේ සාර්ථකම අවුරුද්දක් වෙන්න කියලා. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ගුරු වක්‍ර වෙලා 4 වැන්නේද, ශනි ග්‍රහය ලග්නයේද, චන්ද්‍රයා 3 වැන්නේද, කේතු 6 වැන්නේද, රවි කුජ සිකුරු බුධ 10 වැන්නේද, රාහු 12 වැන්නේද ගෝචර කරමින් තමයි මේ 2026 වර්ෂය ආරම්භ වෙන්නේ. ඉතින් මීන ලග්න හිමියන්ටත් ඇත්තටම සුබදායි වසරක ආරම්භයක් කියලා කියන්න පුළුවන්. විශේෂයෙන් ඔබ විදේශ රටක සිටිනවා නම්, විදේශ රටකට යන්න බලාපොරොත්තු වෙනවා නම්, ලංකාවේ ඉඳලා විදේශ රටක් සමග ව්‍යාපාර කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔන්න ඒකට හොඳම අවුරුද්දක් තමයි මේ 2026 වර්ෂය කියන්නේ. ඔන්න විදේශගත වෙන්න ඉන්න අයට විදේශගත වෙන්න අවස්ථාවන් පෑදෙනවා. ඉතින් විදේශ රටවල ඉන්න අයට තව ආදායම් මාර්ග හොයාගන්න හෝ ඉන්න රටින් වෙනත් හොඳ රටකට යන්න අවස්ථාව මඟ පෑදෙනවා. ඒ වගේම ලංකාවේ ඉඳලා මොන හරි බඩු ඒ රටවල් වලට මේ අපනයන හෝ ආනයනය කරනවා නම් එහෙන් ගෙන්නනවා නම් ඒ ව්‍යාපාර කටයුතු, විදේශ සේවා කටයුතු කරන අයට හොඳ දියුණුවක් ලබා ගන්න පුළුවන් අවුරුද්දක්. ඒ වගේම මීන ලග්න හිමියන්ට තව වාසියක් තමයි මේ සෙනසුරු ලග්නගත වෙලා සිටින එකෙන් තමන්ට ලොකු ආධ්‍යාත්මික දියුණුවක් ලබා ගන්න පුළුවන්. ආගම දහම කෙරෙහි ලොකු නැඹුරුතාවයක් ඇති කරගෙන තමන්ගේ පෙරපින් මතු කරගෙන තමන්ගේ අකුසල් යටපත් කරගන්න පුළුවන් හැකියාව වර්ධනය වෙනවා මේ කාලය තුල. ඉතින් තමන්ගේ ඇත්තම මේ කාලේ ලොකු විට තමන්ට පෙරපින් කියන එක කර්මස්ථානයේ මේ ග්‍රහයෝ 4 දිනක් ඉන්නවා. ඒ නිසා තමන්ට යම්කිසි ලොකු ලැබීමකුත් මේ වෙලාවේ පෙන්නනවා. ඇත්තටම තමන්ගේ බලය, තමන්ගේ වචනේ බලය වැඩි වෙනවා. එතකොට තමන්ගේ ප්‍රසිද්ධියටපත් වෙනවා. තමන්ගේ ඒ කියන්නේ මොන හරිම කාරණාවකින් තමන්ගේ ප්‍රසිද්ධියටපත් වෙන කාරණාව යෙදෙනවා. ඒතකොට බොහොම සැපෙන් සතුටින් මිතුරන් සමග කාලය ගත කරන් යන්න පුළුවන්. එතකොට මොන හරි අතරමඟ නවත්තලා තියෙන කටයුතු නැවත ආරම්භ කරොත් හොඳ දියුණුවකට යන්න පුළුවන් කාලයක් මේක. විශේෂයෙන් මේ පතල් ආශ්‍රිත කර්මාන්ත කරන අය ඉන්නවා නම්
රන් රිදී මුතු මැණික් ඒ සම්බන්ධ ව්‍යාපාර කටයුතු කරන ඉන්නවා නම් අධික ලාභ ලබන්න පුළුවන් කාලයක්. ඒ වගේම ආභරණ නිෂ්පාදනය කරන අයටත් හොඳ ආදායමක් ගන්න පුළුවන් කාලයක්. ඒ වගේම සියලු දෙනාම පොදුවේ ගත්තාම සමාජයේ හොඳ ස්තුති ප්‍රශංසා ලබා ගන්න පුළුවන්, කීර්තිය ලබා ගන්න පුළුවන් කාලයක්. මම කිව්වේ ආගමික කටයුතු වලින් හොඳට තමන් සම්බන්ධ වෙලා තමන් හොඳට පින්දහම් කරගන්න වගේම කීර්ති සමාජයෙන් බොහොම ගෞරව නම්ුනාම ලබා ගන්න පුළුවන්. ඒ වගේම පවුලේ හෝ වෙනත් ස්ථානවල පැවැත්වෙන ප්‍රීති උත්සවවල තමන්ට සහභාගී වෙන්න ආරාධනා ලැබෙනවා. ඉතින් සෑම අතින්ම පටන් ගන්න වැඩ දියුණු වෙන්න පුළුවන් හොඳ කාලයක්. ඉතින් මේ කාලේ මීන ලග්න හිමියෝ හරියට කළමනාකරණය කරලා හරියට ප්ලෑන් කරලා කරගත්තොත් එහෙම තව අවුරුදු 10කටවත් ඔබගේ දියුණුව නවත්ත ගන්න යට කියන පල්ලෙහාට යන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේ තමයි ඔබට හොඳම වෙලාව දෙයක් පටන් ගන්න. මොකද මේකද ඔබගේ දැන් වරමංක විදේශ සම්බන්ධතා හොඳයි, ආධ්‍යාත්මික පැත්ත හොඳයි, කර්මස්ථානයේ බලවත් වෙලා. ඒකට ඊට අමතරව 4 වැන්නේ ගුරු ඉන්නවා. එතකොට ඔබට මෙතෙක්කල් නිවාස සිහිනයක් සැබෑ කරගන්න බැරුව හිටියනම්, ඒ ගැන ප්‍රමාද වෙලා හිටියනම්, බාගෙට ගයක් හදලා නැවතලා තියෙනවා නම් ඔන්න ලබන අවුරුද්ද වෙනකොට ඒ බාගෙට නවත්තපු ගේ හදාගන්න කොහෙන් හරි මිල මුදල් ලැබෙනවා. නැවත හදාගන්න හිතෙනවා. දැන් සමහරක් වෙලාවට ගෙවල් තියෙනවා තෑරලා දාලා බාගෙට හදලා වහලවල් ගහලා නැහැ. ඔය කැලෑ වෙවිලා තියෙනවා, යන්නවත් හිතෙන්නේ නැහැ. නමුත් ලබන අවුරුද්දේ ඔබට ඒ තැන් වලට යන්න හිතෙනවා. ගිහිල්ලා ආස්පස් කරලා උදුඩු ගාලා ඒ වල් පෙරට සුද්ධ කරලා නැවත දුම් ටිකක් අල්ලලා ආයි බාස් කෙනෙක්ව ගෙනල්ලා වැඩේ පටන් ගන්න හිතෙනවා. ඒ වගේ ලබන අවුරුද්ද ඇතුළත පදිංචි වෙන්න පුළුවන් සීමාව ගියක් තියෙනවා නම් පදිංචියට යන්නත් වාසනාව තියෙනවා. ඒ වගේම ඔබට මව් පාර්ශවයෙන් විශේෂ උදව් තියෙනවා. මව් පාර්ශවයෙන් ලැබිය යුතු දේවල් තියෙනවා නම් දේපල, ඉඩකඩම්, යාන වාහන ඒවා අනිවාර්යයෙන්ම ලබන අවුරුද්දේ ටික ටික ඒගොල්ලෝ දෙන්න පටන් ගන්න ඕන. දැන් මොන අපි ඔයගොල්ලන්ට යුතුයකම් ඉෂ්ට කරන්න කාලේ හරි කියලා ඒගොල්ලෝ ඒවා දෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඔබට ලැබීම පැත්තෙන් ගත්තොත් ඇත්තටම හොඳ ලැබීමක් තියෙනවා. ඉතින් මේ ලැබීම හරියට කළමනාකරණය කරගන්න ඕනේ. ඉතින් නැත්තම් අර විශේෂයෙන් ස්ත්‍රී පාර්ශවයෙන් තමයි ලැබීම තියෙන්නේ. ඉතින් මේ ලැබෙන දේවලුත් හරියට කල්පනාවෙන් පාලනය කරගන්න ඕනේ. නැත්තම් තමන් අනවශ්‍ය විදිහට යම් අනවශ්‍ය සම්බන්ධකම් ගොඩනගාගෙන ඒ තමන්ගේ ලැබෙන දේවල් වැරදි පැත්තට යොමු කරන්නත් පුළුවන්. ඒ නිසා මේ වෙලාවේ මීන ලග්න හිමියන්ට තියෙන හරි උපක්‍රමශීලීව වැඩ කරොත් තමයි තමන්ට මේ ලැබෙන දේවල් අර පරිස්සමෙන් වේදම් කරලා අර පරිස්සමෙන් පාවිච්චි කරොත් මං කිව්වේ අවුරුදු 10කටවත් මේ මීන ලග්න හිමියන්ට මේ දියුණුව පල්ලෙහාට වැටෙන්නේ නැහැ. මේ 2026 හරියට ෆවුන්ඩේෂන් එක දාගත්තොත්. ඉතින් යාන වාහන ලැබීම්, විදේශ රටවල් වලට යාම, රැකියාවේ දියුණු වීම, ඒ වගේ හැමදේම මේ වගේ වෙලා තියෙනවා. ඉතින් මේ වගේ වෙලාවට පොඩි අපලකාරී තත්ත්වයකුත් තියෙනවා. යම් කරදර විපත්ති වලට මුහුණ පාන්න පුළුවන්. ඉතින් හිතවත් ඥාතියෙකුට මාර්ග අපලයක් ඇති වෙන්න පුළුවන්. පවුලේ කෙනෙකුට අපලයක් ඇති වෙන්න පුළුවන් වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවලුත් තමාගේ නරක ආරංචි පැතිරෙන්න පුළුවන්. තමන්ගේ නම නරක වෙන්න පුළුවන් ගතියකුත් තියෙන. මම කිව්වා හොඳ දේවල් එනකොටම පිටිපස්සෙන් අනිත් ඒකුත් එනවා. ඒ නිසා හොඳට කල්පනාවෙන් වැඩ කරන්න, ඉවසීමෙන් වැඩ කරන්න, තමන්ගේ වගකීම් සහගතව වැඩ කරන්න. එතකොට ඔය කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අලුත් දේවල් දරුවන්ට ඉගෙන ගන්න හම්බ වෙනවා. දක්ෂ දරුවන්ට තව අවස්ථා මඟ පෑදෙනවා. විශේෂයෙන් නීතිය ඉගෙන ගන්න දරුවන්ට, එතකොට විද්‍යාව, සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව වැනි විෂයන් ඉගෙන ගන්න දරුවන්ට ඒක හොඳට පිළිහිටනවා සහ ප්‍රතිඵල ලැබෙනවා. ඒ වගේම කලා සෞන්දර්ය විෂයන් ඉගෙන ගන්න දරුවන්ට හොඳ හැකියාවක් එනවා. මේ අවුරුද්ද ඉගෙන ගන්න දරුවන්ට හොඳට පිළිහිටනවා. ඉතින් හොඳට ඉගෙන ගන්න දරුවන්ට ඉගෙන ගන්න හොඳ කාලයක්. ඔය දරුවෝ ඉන්නවනම් කුම්භ ලග්න හිමි දරුවන්ව මේ කාලේ විවිධ පාඨමාලාවල් වලට අපිට උසස් පෙළ කරපු දරුවෝ ඉන්නවනම් ඒගොල්ලන් යොමු කරන්න, ඩිප්ලෝමා කරන්න මේ කියපු විෂය පතයන් ඇතුලේ ඒගොල්ලන්ට හරියටම පිළිහිටනවා මේ මම කියපු විෂය මාලාවන්. සෞඛ්‍ය පැත්ත කතා කරොත් එහෙම ටිකක් ඔන්න පරිස්සම් වෙන්න ඕන කාලයක්. හේතුව අසනීප තත්ත්වයක් යම් කිසි විදිහකින් හැදුනොත් හරි අමාරුයි හොඳ වෙන්න. හරි කියන්නේ ස්ලෝලි රිකවර් වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් තමන්ගේ ඇඟේ තියෙන සෞඛ්‍ය පැත්ත ආරක්ෂා කරගන්න, හොඳ යහපත් කෑම බීම ගන්න, පිරිසිදු කෑම බීම ගන්න, යහපත් ආහාර රටාවක් තියාගන්න. ඒ වගේම පාදයක ආබාධයක් ඇති වෙන්න පුළුවන්. ටිකක් දුක් විඳින ගතියක් එන්න පුළුවන්. උදා පෙර කරපු කර්ම
උඩට එන කාලයක් වෙන්නත් පුළුවන් නපුරු ඒවා. ඉතින් රසනීපයක් මේ වැරදුනොත් මම කිව්වේ සුවවීම හරි ප්‍රමාදයි කියලා කිව්වේ. මේ හරි ස්ලෝලි තමයි මේ දවස්වල වෙන අසනීප ඔබට ලබන අවුරුද්දේ මේ වෙන අසනීප හොඳ වෙන්නේ. ඉතින් නපුරු රෝග පවා එන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබ පුළුවන් තරම් ඔය ආරෝග්‍ය ශාලාවල ඉන්න අයට සතුන්ට විශේෂයෙන් තුවාල වෙල ඉන්න සතුන්ට වෙදකම් කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඔය පාදයක් ආබාධිත කෙනෙකුට දානයක් දෙන්න පුළුවන් නම් කකුල් අරන් දෙන්න පුළුවන් අයට කකුල් අරන් දෙන්න, රෝද පුටු අරන් දෙන්න. හරි ඒ වගේ පින්කම් ටිකක් මේ වර්ෂයේ පටන් ගන්නවත් එකම කරගන්න. එතකොට ඔබට ඔය තියෙන අයහපත් දේවල් මේ අවුරුද්ද ඇතුළත විඳින්න පුළුවන් අයහපත් දේවල් ඒවා යටපත් කරගෙන හොඳ දේවල් විතරක් භුක්ති විඳින්න පුළුවන්. ඉතින් ඔබට සුබ දවස් වෙන්නේ අඟහරුවාදා බ්‍රහස්පතින්දා. ඔබගේ සුබ වර්ණය රතු සහ කහ. සුබ අංක වෙන්නේ 3 9. ඔබට පැළඳීමට සුදුසු මැණික් වන්නේ පුෂ්පරාග සහ වෛරෝඩි. ඉතින් මම සියලුම මීන ලග්න හිමියන්ට සුබ පතනවා 2026 වර්ෂය ඉතාමත් සාර්ථක අවුරුද්දක් කරගන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන්න කියලා.